ආයිබෝන් ළමයි. ආයිබෝන්. එහෙනම් අපි අද ඔබට ගෙනෙන්නේ තවත් තියරි කොටසක් මුලින්ම ගෙනෙනවා ශීඝ්‍රතාවය ආශ්‍රිත ගැටලු, ජලනල ආශ්‍රිත ගැටලු කියලා. ඔය අපි වැඩ පිළිවෙල දන්නවා හොඳට දැන්. අපි කරන්නේ ළමයි දවසේ කාලය කොටස් දෙකකට බෙදා ගන්නවා අපි පන්ති කරන කාලය. එතනදී අපි තියරි කොටසක් කරගෙන යනවා මුලින්. ඊට පස්සේ අපි විභාග මට්ටමේ ප්‍රශ්නයක් කරනවා එකම. අපි ඒක පළවෙනි දවසේ ඉඳන්ම කරනවා. ඒකට හේතුව අපි දකින්නවා විභාගයක් ගැසට් කරලා මාස දෙකකින් වගේ කාලෙකදී විභාගය පැවැත්වෙනවා. ඒ නිසා ඔබ සූදානම් විය යුතුයි. අද හෙටම ඒ කියන්නේ මේකම විභාග ප්‍රශ්නත් විසඳිය යුතුයි. හැබැයි ළමයි මෙතනදී විශේෂත්වයක් තියෙනවා. මම ඇයි විභාග මට්ටමේ ගානක් දැම්ම කරන්න කියන එක කිව්වොත් ඔබ කොච්චර IQ ඉගෙන ගත්තත් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ක් 5ක් 3 4ක් 5ක් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අලුත්. ඒ කියන්නේ ඒක ඔබ හිතලම ගන්න ඕන. ඒතර ඒකට සමහරලාට තීරින්නේ නැහැ. ඒ අත්දැකීම් ප්‍රමාණය කියලා එහෙම ගන්නත් බෑ. සමහරවිට කොච්චර අත්දැකීම් ගත්තත් ඒක එක පාට කරන්නත් බෑ. ඒ දේ එන්නේ ඒ ගානට සමවැදිලා ඒ ගානේ ජීවත් වුණොත් විතරයි. ඒ කියන්නේ ඒ ගානේ ඔබ සමවැදිලා ඒ ගානේ ජීවත් වෙනකොට ඔන්න ඔබට අන්න දැනෙනවා මේක මට විසඳන්න පුළුවන් කියලා. ඒ නිසා මගේ ප්‍රයන්තය ඔබව විභාග මට්ටමේ ගණන් වලටත් ඔබව ඒ ගානට සමාධිගත වෙලා ඒ ගාන හොඳට කියවලා මන් දෙන ඉඟිත් එක්ක විභාග මට්ටමේ තියරි සම්බන්ධයක් නැති ප්‍රශ්නත් අද ඉඳලම විසඳලා තියෙනවා. ඒ නිසා ඒ තමයි ඔබේ ජයග්‍රහණයේ රහස විභාගය. නිසා අපි පොඩි තැන ඉඳලා යා යුතු තමයි IQ ගොඩනගන්න. ඒකම අපි විභාග මට්ටමේ ගන්න මේකම හදන්න ගන්නවා. අපි ඒ ප්‍රයන්තයට අපි යනවා දැන්. එහෙනම් අපි වෙලාව ගන්න ඕනේ ළමයි. අපි ඒ අතරතුර කතා කරමු. අපි අද මම මුලින්ම කතා කරන තියරි කොටස මේ. එහෙනම් ඒකේ අපි තියරි කොටස මුලින් කරනවා. ඊට පස්සේ අපි දවසේ අද දවස තුලම පාස් පේපර්ස් මට්ටමේ ප්‍රශ්න කරනවා. මේ පාඩමෙන් නෙවෙයි. ඒකට පාඩමක් කියලා නෑ. ඒවා තාර්කික හැකියාවන්. හැබැයි තාර්කික බුද්ධිය වගේ බලන්නේ. ඒකට අපිට තියරි සම්බන්ධයක් නෑ. ඒ වගේ අපි අත්දැකීම් විශාල ප්‍රමාණයක් අරගෙන තිබිය යුතුයි මේ විභාගේ ජය ගන්නට. අපි ඒ දෙකම අද ලබා ගන්නවා කියන අරමුණේ වැඩේට යමු. ඒ නිසා ඔබ දැන් අද මුලින්ම අපි ප්‍රවේශ වෙන්නේ මෙන්න මේ ශීඝ්‍රතාවය ආශ්‍රිත ගැටලු එක කොටස ජලනල ආශ්‍රිතව. හරිනේ? හරි. එහෙනම් ළමයි අපි ගත්තොත් මේ පාඩමේදී අපි කතා කරන්නේ මොනවා හරි ක්‍රියාකාරකමක් වෙනවා. ඒ සඳහා දායක වෙනවා දැන්. දායක වෙනවා තවත් කීපයක්. උදාහරණයක් අපි හිතමු ජල ටැංකියක් පිරෙනවා. ඒ ජල ටැංකියේ පිරෙන්න නල එකක් නෙවෙයි සම්බන්ධ වෙන්නේ පුරවන්න නල දෙකක් තුනක් සම්බන්ධ වෙනවා. එතකොට මේ එකකින් පුරවන්න කියන්නේ පැයක් නම් දෙකක් තුනකින් දායක වෙනවා නම් දෙකක් තුනක් විවෘත කරොත් මේක ටැංකියට මේක ඉක්මනින් පිරෙනවා කියන සංකල්පය. ඉක්මනින් පිරෙනවා කොච්චර වෙලාවකින්ද පිරෙන්නේ ඊළඟට පන්තියක් පිරිසිදු කරන්න ළමයට යන්නේ පැයක් නම් ළමයි දෙන්නේ එකතුන පැයට වඩා අඩුවෙන් පිරෙන්න බෑ. අන්න ඒ වගේ දේවල් මේ යටතේ කතා කරනවා. අපි විශේෂ ප්‍රශ්න හැබැයි තියෙනවා. ඔබගේ තාර්කික හැකියාව මේකෙන් විභාගයේ යම් ප්‍රශ්න ප්‍රමාණයක් අහනවා. හැබැයි ඒකම වඩා වටිනවා ඔබ තාර්කික හැකියාව වැඩි කරගන්න ට්‍රේන් කරන්න ඔබගේ මොලේ මේකත් වැදගත් වෙනවා. ඒ නිසා අපි හොඳ IQ ගමනක් IQ වලින් ඉහළ දැනුම ලබා ගැනීම සඳහා මේ කොටස අවශ්‍ය වෙනවා. විභාග ඇතැම් ප්‍රශ්න මේකෙන් යොමු වෙනවා. අපි මේ දෙකම අපිට මේ තුලින් ලැබෙනවා. එහෙනම් අපි වැඩේට යමු. හරි. වැඩේට යමු. හරි. ළමයි මොකද්ද කියන්නේ? අපිට කියනවා ජල කරාමයක් භාවිතා කරමින් ජල ටැංකියක් පිරවීමට ඔන්න ඔය ප්‍රශ්නේ හොඳට කියවනවා. හැමදාම IQ වල විශේෂත්වය ප්‍රශ්නේ කියවනවා. ප්‍රශ්නේ කියවලා ළමයි ප්‍රශ්නේ කියවලා උත්තරේ දෙද්දී ආපහු ප්‍රශ්නේම කියවලා ටක් ගාලා උත්තරේ දෙනවා. ප්‍රශ්නේ කෑල්ලක් කියවනවා මේ මම හදපු එකම දහන්නේ කියලා. එහෙම බලලා උත්තරේ දෙනවා. ඒ තමයි IQ වල විශේෂත්වය. දැන් ජල කරාමයක් භාවිතා කරමින් ජල ටැංකියක් පිරවීමට. එහෙනම් ළමයි මේ කියන්නේ මෙහෙම ජල ටැංකිය තියෙනවා නම් මේ ජල කරාමයක් භාවිතා කරමින් ටැංකියක් පිරවීමට ඒ නලයට යනවලු. ඒ නලය කියලා එකක් තියෙනවලු. ඒකෙන් මිනිත්තු 10ක් යනවා. විනාඩි 10ක්. හොඳේ. මේ කියන්නේ විනාඩි. B නලයට විනාඩි 10ක් යනවා. එතකොට මේ B නලය කියන එකත් මේ පුරවන පැත්ත කියමුකෝ. B නලයටත් විනාඩි 15ක් යනවා. 15ක් යනවා. එතකොට දැන් අහන්නේ අපෙන්
කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නලයට මේ ටැංකිය පුරවන්න යන්නේ කොච්චරද? විනාඩි 10ක් කියලා කීත හැකි. ඒක ඉතින් ඊසි නේ. ඒ නලයට විනාඩි 10යි. ඒක කියන්න පුළුවන්. හැබැයි B නලයට විතරක් පුරවනවා විනාඩි 15යි. නල දෙකට අදාළ ජල කරාම දෙකම එකවර විවෘත කරන ලැබුවොත් ටැංකිය පිරවීමට ගතවන කාලය. ඉතින් ජල නල දෙකම එකපාර විවෘතව ලැබුවොත් කරාම දෙකම විවෘත කරොත් එකම වෙලාවෙ දැන් මේ පටන් ගත්තොත් මේ ටැංකිය පිරීමට ගතවන කාලය. හරි ලේසි ළමයි. මේකේ ක්‍රමය එකමම කෙටි ක්‍රමයක් කියනවා. ක්‍රමය එක කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය කියන්නේ කොහොමද කෙටිීමේ ක්‍රම එක්කම කියන ඒවා. මොකද්ද කරන්නේ මේ A D දෙක වැඩි කරනවා. ඒකට යන කාලය මිනිත්තු 10 වැඩි කරනවා. B ට යන කාලය මිනිත්තු 15. ඒ කියන්නේ A නලයට මිනිත්තු 10ක් යනවා. තනියම පුරවනවා නම් B නලයට මිනිත්තු 15 යනවා. දෙකම වැඩි කරනවා. වැඩි කරලා මේ දෙකේ එකතුවෙන් බෙදෙනවා. එතකොට ළමයි මෙතන වැඩි කරාම එන්නේ 150යි. 150 25න් බෙදුවාම එන්නේ ළමයි මිනිත්තු පුතේ මිනිත්තු 150ට 25 6 මිනිත්තු 6ක් එනවා. ඒ කියන්නේ ඇයි මම මිනිත්තු කියලා ගත්තේ? මේ දැම්මේ ඔක්කොම මිනිත්තු විනාඩි. මේවා පැය නම් දැම්මේ මේ පැය වලින් උත්තරේ එන්නේ. මේවා තප්පර වලින් නම් දැම්මේ තප්පර වලින් එන්නේ. මේ දාන එකකින් උත්තර එන්නේ. දාණයමනේ වපුරන බීජනේ ලැබෙන්නේ. හරි. ඒ නිසා අපි මේ දාපුවා මේකට ගත්තේ විනාඩි මිනිත්තු. ඒ නිසා අපි ඒ මිනිත්තු වලින්ම උත්තරේ තියෙනවා. එහෙනම් හරි. මේක තාර්කිකයි කියලා පේනවා. A නලයට විනාඩි 10ක් යනවා තනියම පිරවුවොත්, B නලයට විනාඩි 15ක් යනවා තනියම පිරවුවොත්, එහෙනම් දැන් දෙන්නම එකතු වුණොත් ඊට වඩා අඩුවෙන් යන්න ඕන. 10ටත් වඩා අඩු ගන්න එන්න ඕන. 15ටත් වඩා අඩු ගන්න වෙන්න ඕන. දෙන්න එකතු වෙලානේ. හරිද? මිනිත්තු 6ක් යන්නේ. සා උත්තරේ ලොජිකලි පේනවා හරි කියලා. ඒ වුණාට මේ ක්‍රමයේ හදන්න පුළුවන් නල දෙකක් වගේ තිබුණොත් විතරයි. නල තුනක් ආවොත් එක නලයකින් තව ජලය බැහැර කරොත් මේ ක්‍රමයෙන් ඇප්ලයි කරන්න බෑ. ඒ නිසා අපි ක්‍රමයේ දෙකට යනවා. ක්‍රමයේ දෙක ක්‍රමයෙන් හදනවා. දෙක ක්‍රමයේදී කරන්නේ ළමයි මෙන්න මේ A නලයට අපි A B කියලා නිකන් මෙහෙම ලියාගත්තොත් නෝඩි මේවා ඔක්කොම ලියන්න ඕනේ නැහැ. පළමු ගාන හින්දා මම මෙහෙම ලියනවා. A නලයට මිනිත්තුවකදී 10න් එකක්. මේ කතන්දරේ 10න් එකක් කියන්නේ A නලය එක මිනිත්තු 10යිනේ යන්නේ යාට. එයාට ජල ටැංකිය පුරවන්න යන්නේ මිනිත්තු 10යි. මිනිත්තු 10 නම් එයාට යන්නේ මේක පුරවන්න. එයා එක විනාඩියකදී පුරවන්නේ 10න් එකක්. ඒ කියන්නේ මිනිත්තු 10කදී 10න් 10න් පුරවනවා. එහෙනම් එක මිනිත්තුවකදී එයා 10න් එකක් පුරවනවා. මෙන්න මෙයා පුරවනවා 15න් එකක්. මෙයා 15න් එකක් පුරවනවා. එහෙනම් මේ දෙන්න එකතු වෙලා පුරවන එක නෙමෙයි අහන්නේ. එහෙනම් මේක තමයි අපි හැම ගානකටම ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රමය. නිසා අපි 10න් එකයි 15න් එකයි ගන්නවා. මේක ගත්තාන් පස්සේ ළමයි පොදු හරේ ගන්නවා 30යි. ඒ වගාට තීරණවා අපි ගණන් හදනකොට පැහැදිලි වෙයි. මම මේ චූටි සංකල්ප අපි ගණිතේවත් තව ඉස්සරහට කියලා දෙන්න. මේක ඉතින් කියන්න දෙයක් නැහැ. 30ට 10ව 3යි 3 වර 1 3යි. එතකොට 30ට 15ව 2යි දෙවර 1 2යි. ළමයි මෙතන එන්නේ 30න් 5. ඒ කියන්නේ මෙතන එන උත්තරේ 30න් 5. එතකොට 30න් 5 ඔයාලට පැහැදිලි ඒක. දැන් සමහර අය මෙතෙන්ට ආවම මේ 30න් 5ට ආවන් පස්සේ අපි උත්තරේ ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුළුවන් තව ටිකක් සුළු කරලා යනවා. ගද එතකොට 6න් 1 එකක් ඒක. නැත්තම් මේ 30 බෙදෙනවා 5න්. එළින්ම 30 උඩට දානවා 5න් බෙදෙනවා. 5න් බෙදුවාම එනවා කීයද? එතකොට තේනවා මිනිත්තු 6යි කියලා. ඒක මෙතනදී මෙතෙන්ට ආවට පස්සේ විකල්ප දෙකක් කියනවා මම. මේ පොයින්ට් එකට ආවට පස්සේ විකල්ප දෙකක් ඈ. ක්‍රම දෙකක් මම කියන්නේ. හරිනේ? හරි. ඔයාලට ඕන ක්‍රමයට යන්න. ඔයා ලීසි ක්‍රමයට යන්න. හැබැයි ඔයා තේරුම් ගත යුත්තේ මේ ක්‍රමයට වඩා මෙන්න මේ ක්‍රමය. ඇයි දන්නවද එතනදී? 30න් 5ක් ගහම මේ 30 බෙදෙනවා 5න් මිනිත්තු 6යි. මොකද මේ ඔක්කොම මිනිත්තු වලින් දුන්න නිසා මෙතනදි තියෙන්නේ මිනිත්තුම තමයි. එතකොට අපි මේකම උත්තරේ එනවා හරි ක්‍රමෙ. හැබැයි මේකෙන් කියන්නේ මේ 30න් 5. ඒ කියන්නේ එක මිනිත්තුවකදී ළමයි අපි මේ ගත්තේ මිනිත්තුවකදී 15න් 1 10න් 1 එක මිනිත්තුවකදී මේ ටැංකිය පුරවනවා මේ නල දෙකෙන්. නල දෙකම එකතු වුණොත් මෙතන දැම්මේ දෙකම එකතු වීම. මොකද දෙන්න එකතු වෙනවා.
6න් එකක්. එක මිනිත්තුවකදී 6න් එකක් පුරවනවා. එහෙනම් දෙවෙනි මිනිත්තුවේදී තව 6න් එකක් පුරවනවා. තුන්වෙනි මිනිත්තුවේදී තව 6න් එකක් පුරවනවා. හතරවෙනි මිනිත්තුවේදී තව 6න් එකක් පුරවනවා. පස්වෙනි මිනිත්තුවේදී තව 6න් එකක් පුරවනවා. 6වෙනි මිනිත්තුවේදී 6න් 6ම පුරවනවා. 6න් එක ගාන ගිහලා 6න් 6 පුරවනවා. ඒ නිසා මෙතන පිළිතුරු මෙහෙම අහාම මිනිත්තු 6 තමයි. මිනිත්තු 6 තමයි. මේක නොසලකා. මේ යට තියෙන අගේ දාන්න. එකට ගෙනල්ලා උඩ අගේ මෙතන තියෙනවා නම් මේ අගේ තමයි උත්තරේ. ඒ කියන්නේ 6න් එක හැම මිනිත්තුවකම පුරවනවා. මේක වැදගත් තේරුම් ගන්න එක. මොකද මේක තේරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට තව ගණන් මේ ක්‍රමයේ වැදගත්. ඒ නිසා අපි මේ හරිම ක්‍රමයේ මේ මිනිත්තුවකින් 6න් එකක් පුරවනවා හැම මිනිත්තුවකින්. 6න් එක මිනිත්තු 6කදී ටැංකිය කිරනවා කියන එක දෙන්න එක තුනම අපි. අපි මේ ටික හිතේ තියා ගන්න හොඳට. ඔයා එහෙනම් ටක් ගාලා නෝට් ඩවුන් කරගන්නවා මේක. මම තප්පර දෙකක් දෙනවා. හරි. මේක හරියට ලියා ගන්න. හරියට. අපි ඊළඟ ගානට යන්න ටක් ගන්න. පේනවද රිපෝට් එක? බලන්න. එහෙනම් හරි. ඇතිද වෙලාව? ඇතිද? වෙලාව ඇති නේද? බලන්න. සියල්ලෝන්නේ හැමදේම තේරුම් ගත යුතුයි. ඇයි මේ 10න් එකක් දැම්මේ? එක මිනිත්තුවකදී ඒ ටැංකිය 10න් එකක්. එහෙනම් ඔය එන්නේ එක මිනිත්තුවකදී පිරෙන ගාන. එක මිනිත්තුවකදී තමයි 6න් එකක් පිරෙන්නේ. මම ඔයාට තවදුරටත් මේ මෙහෙම ඔයාට බෝඩ් එක පේන්න ඕන ඉඳලා මම මෙහෙ ඉඳන් කියනවා මේ එක මිනිත්තුවකදී මේ 6න් එකක් පුරවනවා. මෙයා 10න් එකක් පුරවනවා. මෙයා 15න් එකක් පුරවනවා. දෙන්න එකතු වුණාම එක මිනිත්තුවකදී 6න් එකක් පුරවනවා. ඒ කියන්නේ මිනිත්තු 6කදී මේ ටැංකිය පුරවනවා කියන්නේ. එහෙනම් මේකේ මේ 6න් එක භාග තියෙන එකේ සිංහල අදහස දැන් හොඳට තේරෙනවා. ඒවා එක සැරයක් මෙහෙම තීරුම් ගන්න ආපහු කියන්න දෙයක් නැහැ. පේපර් මට්ටමේ ටිස් ගාලා හදනවා මේවා. මේ තව කිටි ක්‍රම මේට වඩා කිටි කරලා ෂෝට් කරලා මේ පියවර නැතුව ටිස් ගාලා කියනවා. හැබැයි මම දැන් ඒක කියන්නේ නැහැ. එකපාරට කියන්නේ නැහැ. මේක ඔළුවට දාගන්නකන් ඉන්නවා. හරිනේ? තව කිටි කරනවා මේක. තව කිටි ක්‍රම වලට යනවා. හිතලා ටික් ගාලා කියනවා ඉස්සරහට. එකපාරට එහෙම කිව්වොතින් ඔබට එපා වෙනවා IQ නිකන්. IQ ලොජික් එක ඔක්කොම නියන්න ඕනේ. හරි මේ නිසා අපි ලොජික් එක හදාගන්න. හරි. මම හිතනවා කාලේ හොඳට මේටි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට දෙක. හරි. ඔබ විසඳන්නේ. ඔය ප්‍රශ්නේ විසඳන්නේ ඔබ. නැත්නම් මම කමන්නේ. මම ප්‍රශ්නෙට උත්තර දෙනවා. දෙවෙනි ප්‍රශ්නේ එකපාරට මොකට දෙන්න හොඳ නැහැ. හැබැයි මම දෙවෙනි ප්‍රශ්නේ වාට දෙන්නේ ඔයාට කියවන්නවත් chance එක දීලා. ඒ නිසා ඔබ මොකද කරන්නේ? අනිවාර්යෙන් ගාන කියවගත යුතුමයි. අඩුම තරමින් එකක් කරන්න. ඒ නිසා ගාන හදන්න නැත්නම් කියවන්නකො හදන්න බැරි නම්. හරි. බලන්න. ළමයි කියනවා වතුරු ටැංකියක් පිරවීමට A නලයට විනාඩි 20ක්ද B නලයට විනාඩි 15ක්ද යනවා. ඒ කියන්නේ මේ ටැංකි දෙකේ මේ සිංහල මේ කියන්නේ මොකක්ද ළමයි? මේවත් චුට්ටක් තේරුම් ගන්න ඕන මේක. මේ A නලයට විනාඩි 20ක් කියන්නේ එයාට විතරක් පුරවනවා නම් 20ක් යනවා. B නලයේ ටික විස්කම්බේ වැඩි ඇති එහෙනම්. ඒකට විනාඩි 15යි යන්නේ. කොයින වේගය වැඩි ඇති මොකක් හරි කමන්නේ නැහැ. S නලයේ මගින් ටැංකිය විනාඩි 30ක තුලදී හිස් කළ හැකියි. නල තුනම එකවර විවෘත කර තිබු විට ටැංකිය පිරීමට ගත වන කාලය. අපි මේක ගත්තොත් නිකන් මේකේ අදහස මුලින් ළමයි මෙහෙමනම් ටැංකිය මේ A නලයට මේ ටැංකිය පුරවන්න පුළුවන් ළමයි විනාඩි 20කින්. ඒකම B නලයට පුළුවන් තනියම කරනවා නම් මේක විනාඩි 15කින්. නේද? 15කින් පුළුවන්. S නලය මගින් ටැංකිය විනාඩි 30කදී හිස් කරන්න පුළුවන්. ඉතින් මේ සාධකය අමතක කරලා දැන් මේ S නලය කියලා ගත්තොත් මෙයාට පුළුවන් විනාඩි 30කදී මේක හිස් කර දාන්න. හැබැයි මෙයා ස්ලෝ කියලා පේනවා ටිකක්. මෙයාට ඒ වැඩේ කරන්න ටිකක් කල් යනවා. මෙයාට විනාඩි 20යි යන්නේ. මේකේ වැඩියෙන්ම කාර්යක්ෂමතාවය තියෙන තනි ගත්තොත් පුරවන්න chance එක තියෙන්නේ මෙයා 15 වැඩි කාර්යය. පේනවනේ B නලය කියන එක ටිකක් ස්පීඩ් වැඩි. ඒකෙන් පිරනවා යන්නේ. නිතු 15 යට යන්නේ. මෙයාට හිස් කරන්න 30ක් යනවා. හරි. ඔක ඔහොම හිතේ තියා ගන්නවා. පොඩ්ඩක් හිතට නිකන් ඕකේ නිකන් ඔබ ගන්නවා නිකන් චිත්‍රයක්. මේ චිත්‍රේ ඉතින් වැදගත් IQ වලදී ඒක එහෙම හින්දා මම චිත්‍රයක් වගේ දෙනවා මේක.
එහෙම මේක වැදගත් මේ ගාන හදන්නේ මුලින් ගාන. අපි පස්සේ මේවා හදන්නේ මේ මොකටද? අපි මොකටද මේවා? ඒවා හිතේ තියෙන්නේ. මේ හිතට දැන් මුලින් දෙන්න ඕනේ ඉඳ මෙහෙම දා ගන්නවා. ඔබ දැන් පොතේ ලියා ගන්න. පස්සේ ඔබ විභාගෙදී වටිස් ගාලා හදනවා. හරිනේ? මේවා ඕනේ. සා කමන්නේ දැන් වෙලාවක් ගත්තට ඒකට. හරිනේ? අපරාධි කියලා හිතෙනවා මටත් සමහරලාට නමුත් ඒ වුණාට ළමයට IQ දෙද්දී මේ ඕන වෙනවා. ඒ නිසා අපි ඔබත් IQ මමත් මුලින් ඉගෙන ගත්ත කාලේ අපි මේ විභාගයක් කරලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ යම් කැපකිරීමක් කරලා ওই විභාගත් ඔය IQ හොඳට කරපු නිසා නැත්නම් තරග විභාගේ අපිට පාස් වෙලා රජයේ ඉහළම තනතුරකට එන්න විදියක් නැහැ. නිසා අපි මේ තනතුරට ආවේ එහෙම ඉහළ තනතුරු වලට ගන්නේ සාමාන්‍යයෙන් උපාධියක් තිබුණාටම ගන්නෑ. ඒතර උපාධියත් එක්ක ළමයි උපාධි කීපයක් තිබුණාක් ගන්නෙ නැහැ. එතකොට ඒ ගන්න ක්‍රමයක් තමයි තරගකාරී විභාගයකට අපි මේ අභියෝගතාවය ඉහළින්ම සමත් වෙන්න ඕන විභාගයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි ඒ විභාගයට මුහුණ දීලා මේ ආවේ. හැබැයි අප මම අමතක කරන්නේ එදා මගේ තිබිච්ච IQ knowledge එක. ඒ නිසා මම ඒක මතක් කරන්නගෙන උගන්නන නිසා මම එදා තත්ත්වේ මතක් කරගත්තාම මට ටිකක් මේවා මෙහෙම ඇඳලා ලියන්න හිතෙනවා. ඇඳලා කරන්න හිතෙනවා. මොකද මමත් IQ ඒ කාලේ එදා IQ ඉගෙන ගන්න කාලේ මුලින්ම විභාගේ තරග විභාගෙට මට IQ නිකන් අපි කොච්චර සබ්ජෙක්ට් එක දැනගත්තත් අලුත්. නමුත් හරියට ඉගෙන ගත්තොත් හරි ගුරුවරයෙක්ගෙන් හරි තැනකින් හරි මඟ පෙන්වීම කරොත් ඔබ සමාධිගත වුණොත් IQ ගණන් එක ජීවත් වෙනොත් ටික කලක් IQ විභාගයක් නෙවෙයි. අතර IQ මහ ලොකු අමාරු විෂයක් නෙවෙයි. IQ හරි ලේසි. අපි ඒක අපි අත්විඳිනවා ඉස්සරහදී. මම ඒක අත්විඳින්න සලස්සනවා. අපි බලමු මේ කොටස. ළමයි එහෙනම් ඔබට මේක හදන්න බෑ අර පළමු කෙටි ක්‍රමයෙන්. මොකද නල තුනක් තියෙනකොට ගන්න බෑ ඒක. ඒක දෙකක් තියෙනවා විතරයි. අපි ඕනම ක්‍රමයකට ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රමයේ විදිහට මම දෙක කිව්වා. නිසා අපි ගත්තොත් මේ A B X කියලා A B වලින් පිරෙනවා X වලින් අඩු වෙනවා. ඔකනේ කතන්දරේ. ඒකම අපි දානවා මෙතෙන්ට දැන්. ඒ නලයෙන් පිරෙන්නේ විනාඩියකට 20ක්. විනාඩි 20න් 20කදී එකක් පිරෙනවා. එහෙමයි ගන්න මේකෙදි. මෙතනදී ගන්නේ විනාඩි 15ක් යනවා 15න් එකක් පිරෙනවා. එක විනාඩියකදී. එක විනාඩියකදී පිරෙන ප්‍රමාණය මේ දෙන්න එකතු වෙනවා පිරෙන්න. දැන් මේ අහන්නේ ටැංකිය පිරීමට ගතවන කාලය යන නිසා මෙතන දාන මේ දෙන්න එකතු වෙනවා. මෙයා හැබැයි කොහොම වුණත් මේ නලේ විවෘත කර තිබ්බොත් මේක හිස් වෙනවා. එහෙනම් හිස් වෙන්නේ 30න් එක ගන්න. නලේ මගින් විනාඩි 30ක් එයා විනාඩියකට එකක් හිස් කරනවා. මෙතන විශේෂයක් තියෙනවා ඔයා තේරුම් ගන්න. මේ හැම එකම දුන්නේ විනාඩි වලින් හින්දා මෙහෙම ගත හැකියි. හැබැයි මෙයා විනාඩි වලින් නම් නෙවෙයි පැය වලින් දුන්නා නම් මේක එකකට හරවගත යුතුයි. ඒ නිසා විනාඩි වලට හරවගත යුතුයි. අපි ඉස්සරහදී එහෙම ගණන් හදනවා. තප්පර වලින් නම් දෙන්නේ මේ විනාඩි වලට එකම කාලයක් මේ මෙයා විනාඩි වලින් මෙයා විනාඩි වලින් මෙයා විනාඩි. මෙයා විනාඩියෙන් 30 එකක් පුරවන විනාඩියකදී මෙයා 15 එකක් පුරවනවා මෙයා 30 එකක් අඩු කරනවා. මං හිතන්නේ හරි හිමින් කරනවා. හරිනේ මං හිතන ඕනටත් වඩා ස්ලෝ කියලා. හරි නම් අමතක කරන්නේ මුල් ගාන දෙක එහෙම කරනවා. හරි. ඊට පස්සේ හරි එහෙම කරන්නේ මුල් ගාන දෙක. ඊට පස්සේ ස්පීඩ් එක යන්නේ. හරි. එහෙනම් ළමයි ගන්නවා මෙතන පොදු හරය මේකේ 60 ගත හැයි නේද ළමයි? 60 ගමු. 60 කැපෙනවා මේ එකගෙම 60 බෙදෙනවා 60ට 3 20 3යි 3 වර එක පුතේ මෙතන 3යි නේද 3 ධන 60ට 15 වේවා 4යි 4 වර එක 4යි එතකොට මෙතන 60ට 30 වේවා දෙකක් තියෙනවා 60ට 30 වේවා දෙකක් තියෙනවා මේ උත්තරේ ගත්තන් පස්සේ එනවා 60න් 5 මේක ගත්තන් පස්සේ උත්තරේ එනවා 60න් 5 එතන අපි විකල්ප ක්‍රම දෙකක් දකිනවා 60න් 5 එක 60න් බෙදලා කිරීම 5න් බෙදෙනවා විනාඩි 12. ඒක උත්තර එනවා විනාඩි 12. ඒ කියන්නේ මේ මෙතෙන්ට ළඟා වුණාම ඒක උත්තර එනවා එහෙම එකක්. නැත්තම් එනවා 60 තව ටිකක් සුළු කරනවා. තව ටිකක් සුළු කරාම පස්සේ මොකද වෙන්නේ? 12න් 1 වෙනවා. මේක තව ටිකක් සුළු කරාම 12න් 1 වෙනවා. මෙතන සුළු කරන්නේ නැතුව කෙලින්ම බෙදෙනවා. සුළු කරෝ ඒක කරන්න බෑනේ. නිසා අපි සුළු කරන්නේ නැතුව 60 උඩට දාලා පහෙන් බෙදුවාම විනාඩි වලින් ඉනවා. මේ මොකද ඔක්කොම මිනිත්තු දුන්නේ මිනිත්තු විනාඩි. නිසා අපි ඒ විදිහටම දෙනවා. හැබැයි මෙතනදී මේ 60න් 5 අපි 12න් එකක් මේ භාගයක් විදිහටම ගන්නවා. මොකද්ද? ඒ ක්‍රමේ එහෙනම් හැම මිනිත්තුවකදීම 12න් එකක් පිරෙනවා. එහෙනම් මිනිත්තු 12යි මෙතනදී මිනිත්තු 12යි. හැබැයි මෙතන පොඩ්ඩක් අපි ලියා ගන්නවා. එක මිනිත්තුවකදී 12න් එකක් පිරෙනවා. මිනිත්තු 12කදී නම් එක පළවෙනි මිනිත්තුවේදී 12යි දෙවෙනි මිනිත්තුවේදී 12යි එහෙනම් මිනිත්තු 12ක් යනකොට 12න් 12ම පිරෙනවා නිසා මිනිත්තු 12 මේ යට තියෙන සංඛ්‍යාව තමයි
මිනිත්තු ගාන වෙන්නේ. එහෙනම් එකට මෙතෙන්ට ඇවිල්ලා එක ආවට පස්සේ මේ 12 තියෙනවා නම් මේක තමයි උත්තරේ. නිසා මේ ක්‍රම දෙකම ඔළුවට ගන්න ඕන. ඒ නිසායි මේ තියරි කියලා දුන්නේ. ඔයාලට කැමති ලේසි ක්‍රමයකින් 30 ගාලා ගන්න හදලා දාන්න. නිසා අපි මම හිතන්නේ හරි ලේසි පහසුයි. ඔබ ටක් ගාලා ලියා ගන්නවා. මම බාධා වුණා නම් මෙතන මේක බලන්න. මේ බෝඩ් එකේ මගේ ඔළුව හින්දා පේන්නේ නැත්තම් ඔබට මම විනාඩිය අයින් වෙනවා. තප්පර 5ක් තප්පර 10ක් ඔයා එදින් තාම ලියන්න. හරිද? පැහැදිලිද? ලේසි නේද? අමාරු නෑ. සරල සිද්ධියක්. ඔළුවට සංකල්ප ගන්නවා. වෙලාව ඇති යනවා මේකට. දැන් අපි මේ concept එකම දානවා අපි මොකටද? මේ ගන්නවා අපි රෝඩි පන්ති කාමරේ පිරිසිදු කිරීමට මිනිත්තු 10ක් ගන්නවලු. පියල්ලෙම පන්ති කාමරේ පිරිසිදු කිරීමට මිනිත්තු 15ක් ගන්නවලු. දෙදෙනාම එකතු වී පන්ති කාමරේ පිරිසිදු කරන්නේ නම් ගතවන කාලය අහන්න. ඒ කියන්නේ මේ දෙන්න එකම කාර්යය වෙන්නේ එහෙනම් මම අර කියපු තියරිය. මොකක් හරි කාර්යය එකම වෙනවා. මොකද පන්තිය පිරිසිදු කිරීම කියන කාර්යය වෙන්නේ. ඒ තමයි අපි මේ ක්ලාස් රූම් එක පිරිසිදු කරනවා. ඉතින් අඳින්න දෙයක් නැහැ. මොකද්ද වෙන්නේ මේ ක්ලාස් එක පිරිසිදු කරන්න දෙන්නම එකතු වෙනවා. රෝණි මිනිත්තු 10යි යන්නේ. මෙයාට පියල්ට යනවා මිනිත්තු 15. ඉතින් මේ දෙන්න එකතු වුණොත් අනිවාර්යෙන් 10ටත් වඩා අඩු 15ටත් වඩා අඩු අවස්ථාවකදී වෙලාවකදී මේ පන්ති කාමරේ පිරිසුදු විය යුතුයි. ඕකමනේ concept එක එන. 아무තු දෙයක් නෑ ළමයි. එහෙනම් අපි කරන්නේ මොකද්ද? කෙටි ක්‍රමයෙන් හදත හැකි දෙකක් විතරක් තියෙන. දෙන්නේ විතර සම්බන්ධ වෙච්ච ඉඳ. තුන් දෙනෙක් උනොත් එන්න බෑ මේ ක්‍රමය ගන්න බෑ. නල තුනක් තුන් දෙනෙක් බෑ. එහෙනම් මුලින් 10 15 වැඩි කරනවා. වැඩි කරලා ළමයි බෙදනවා 10 ධන 15. 아무තු දෙයක් නෑ. එතකොට එන්නේ 150යි 150යි 25යි. ඒ කියන්නේ 150යි 25යි කියන්නේ 150 25න් බෙදුවාම 6යි. මොනවද මේ දුන්නේ මිනිත්තු නම් අපේ උත්තරෙත් මිනිත්තු වලින් දිය යුතුයි. මිනිත්තු තමයි මේ උත්තරේ. පාන්ති කාමරේ පිරිසිදු කිරීමට ගතවන කාලය කොපමණද? එහෙනම් කාලය තමයි අහන්නේ. කාලය අපි මොකකින්ද කියලා කියන්න ඕන. 6ක් කිව්වට හරියන්නේ නැහනේ. 6ක් කිව්වට තප්පර වෙන්නත් පුළුවන්, පැය වෙන්නත් පුළුවන්, දින වෙන්නත් පුළුවන්, සති වෙන්නත් පුළුවන්, අවුරුදු වෙන්නත් පුළුවන්. අපි ඒ නිසා අපි ගත්ත ඒකකේම අපි මොනවද පදනම් කරගත්තේ මේවට දැන් මේ මිනිත්තු නිසා උත්තරේ එන්නේ මිනිත්තු වෙලයි. ඒ නිසා මේ ක්‍රමයට හදලා දානවා. අපිට දෙවෙනි ක්‍රමයට හදද හැකි. ඕනෙත් නෑ හදන්න. කමන්නේ 10න් 1යි දෙන්නම එකතු වෙනවා කියලා කියන්නේ 15න් 1යි. එහෙනම් 30යි 30ට 10 ඒවා 3යි 15 ඒවා 2යි 30න් 5යි 30න් 5යි 30න් 5යි ගියුවාම ක්‍රම දෙකක් එනවා 30 බෙදීම 5 6යි. එහෙම නැත්නම් 6න් 1යි 6න් 1ක් කියන්නේ හැම මිනිත්තුවකදීම දෙන්න පන්ති කාමරේ පිරිසිදු කරන එකෙන් එක මිනිත්තුවකදී 6න් කොටසක් පුරවනවා. මිනිත්තු 6කදී පන්ති කාමරේම පිරිසිදු කරනවා. එහෙනම් මෙතන උත්තරේ මිනිත්තු 6යි. එහෙනම් ක්‍රම දෙකම හරි. හරි. අපි ඉස්සරහට යනවා. එහෙනම් තප්පරින් ගන්න ලියගන්න. ඒකම තව කොටසක් එතනම තියෙනවා. ඉතින් වැදගත්. මිනිසෙකුට ඔය ගාන උම ලියන ගමන් අනිත් කට්ටිය මේ කියව ගන්න. මිනිසෙකුට එක්තරා වැඩක් නිම කිරීමට දින 5ක් ගත වෙනවා. මිනිසාට තම පුතාගේ සහයෝගයෙන් එම වැඩේ නිම කිරීමට ගතවන්නේ දින 3යි. පුතා තනියම වැඩ කළේ නම් එම වැඩේ නිම කිරීමට ගතවන කාලය කොහොමද කියලා අහන ළමයි. අන්න අහන්නේ මොකද්ද? මිනිසට තනියම කරොත් දින 5ක් ගත වෙනවලු. පුතාගේ සහයෝගයෙන් මේ වැඩේ කරොත් ගතවන්නේ දින 3යි. පුතා තනියම වැඩ කළේ නම් එම වැඩේ නිම කිරීමට ගතවන කාලය අහන්නේ. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ දෙන්නගේම කාලයන් එකට දීලා නැහැ. මේක දෙනවා. දැන් මම උත්තරේ ගන්නවා. එහෙනම් මේක හදලා ඇති කියලා හිතෙනවා. ඒක ලේසියිනේ. අපි ඉක්මනට යනවා ඊළඟ එකට. මේ බලන්න පුතේ මේක හදන හැටි. බලන්න. මෙන්න කියනවා. ඔයාට මම මේකට හරියට ටයිම් එකක් දෙන්න ඕන. නමුත් කමන්නේ. මම හදනවා. අපි ඉක්මනින් කරගෙන යන්න.
මිනිසාට එක්කෙනෙකුට එයාට යන්නේ දින 5ක් යනවා. තනියෙන්. එයා එක දවසකදී 5න් එකක් කරනවා කියන එකනේ කියන්නේ. එයා තනියම කරනවා නම් 5න් එකක්. එයාට තම පුතාගේ ඒ කියන්නේ මේ මිනිසා ධන පුතා. එයා තාත්තයි පුතයි කියන එකනේ. මේ දෙන්නම එකතු වුණොතින් වැඩේ නිම කිරීමට ගත වෙන්නේ දින 3යි දෙන්න. ප්‍රශ්නයක් තියෙනවා. මේ කියන්නේ හරියට මේ වගේ එකක්. මොකද්ද? මේ ජල ටැංකියක් තියෙනවා. මේ ටැංකිය මේක පුරවන්න මේ ඒ නලයට මිනිත්තු දින 5ක් කියමුකෝ. දින 5ක් කියලා. හැබැයි B එක කියන්නේ එයා විතරක් නෙවෙයි පුතේ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. එතකොට B එක කියලා ටැංකියක් තියෙනකොට කියන්නේ ඒක නෙවෙයි අපි කියනවා මේ තාත්තයි පුතයි දෙන්නම. A ධන නැත්නම් B ධන C කියලා නැත්නම් sorry මෙතන A ධන B. මේ කියන්නේ මෙතන මේ තාත්තයි පුතයි එකතු වෙලා කරනවා වගේ මේ A නලයත් එකතු වෙනවා. ඒක අමුතු ප්‍රශ්නයක්. එහෙම මෙතන දෙන්න බෑ. ඒක කමන්නේ. Bත් එකතු වෙනවා වගේ අදහසක්. දෙකම. මේ දෙකෙන්ම කාලය දෙනවා. පුළුවන් මේක හිතන්න පුළුවන්. හරි. මේ දෙකම එකතු වෙලා කරන ගාන. දැන් අපි මේ වගේ අවස්ථාවක මේ තමයි IQ. එහෙනම් අපි IQ මෙන්න IQ කැලල සම්බන්ධ වෙනවා මේකට. ඒතර දැන් තමයි IQ කැලල සම්බන්ධ. ඉස්සෙල්ලා කටපාඩම් කරපු කැලලනේ තිබ්බේ. ඒක. දැන් අපි හැබැයි මේකෙදි මේ තියරි ඕන වුණා මෙතෙන්ට විසඳන්න මේක කරන්න. තියරි ටික ඕන වෙනවා. ඒකයි මේ තියරිත් එක්ක යන්නේ. සමහර ඒවාට එහෙම ඕනේ නැහැ. අපි උඩක් ගණන් දකින්න එහෙම තියරියක් නැහැ. අපි දැම්ම සමාධිගත වෙලා දැම්ම විසඳන්න පුළුවන්. අපි එතෙන්ට ඉස්සරහට යන්න කරන්න. එහෙනම් ළමයි මේකෙදි ඔයා කරන්නේ මොකද්ද? දැන් කොහොම හරි ඔයා හොයාගන්න වෙනවා මෙයාගේ තනියම එක. මෙයාගේ තනියම. ප්‍රශ්නේ එහෙමනේ. මෙයා තනියම මේ වැඩේ කරන්න කොච්චරද යන්නේ? මෙයා තනියම මෙච්චර කරන්නේ. දැන් මේකෙන් මේක අඩු කරන්න ඕන. එහෙනම් අපි මේ ප්‍රයන්තයට යනවා මෙහෙම. මේක කරන්න මේක විතරක් හොයාගන්න ඕන හින්දා මේක අඩු කරන්න යන්න ඕන. එහෙනම් මේ අපි ජල ටැංකිය වලින් දන්න මූලධර්මය මේ වගේ ප්‍රශ්නයකට දාගන්නවා මේ. නිසා අපි ජලනල කියලා ජලනලම ලීලියා ඉන්නේ. අපි එහෙම කරන්නේ. අපි එච්චර පටු වෙන්නේ නැහැ. අපි ඒ සංකල්පේ තියෙන වෙනස් ප්‍රශ්නක් කරනවා. එතකොට තමයි ළමයා තේරුම් ගන්නේ මේ concept එකෙන් අපි දාගන්න ඕන ජලනල කෑල්ලම තියෙන්න ඕනේ. මේක එකතු වෙලා කරන වැඩකදී මේ concept එක එනවා කියන එක. නිසා ඒක just ඒක තමයි හරිම සරල සිද්ධිය ඈ. හරි. ඒ නිසා ඔයා මේක ලියනවා මෙහෙම එනවා. මිනිසා විසින් දිනකදී වැඩ කරන ප්‍රමාණය, වැඩ කරන කොටස. දිනකදී කරන ප්‍රමාණය. එයා 5න් එකක් කරනවා. දිනකදී 5න් එකක් කරනවා. 5යි දින 5යි. මෙතන දින දෙන්නේ. ඒ නිසා දිනකදී කියලා මම දානවා. පැයකදී මිනිත්තු කතාවක් උන්නේ නැහැ. 5න් එකක් කරනවා. පුතත් එක්ක එකතු වුණොත් මිනිසා ධන පුතා එකතු වුණාම පුතා එකතු වුණාම 3න් එකක් කරනවා. 3න් එකක් කරනවා. පුතා විතරන්නේ දැන් අපිට හොයන්න ඕන. මේ A නම් B විතරක් හොයන්න ඕන. එහෙනම් අපි මිනිසාගේ ප්‍රමාණය කිසි තර්කයක් නැහැ. 5න් එක දීලා තියෙන හින්දා. ඒක එහෙම ලියාගෙන 5න් එක දීලා තියෙන නිසා පැහැදිලි නේද ඉලක්කම්? හරි. හරි. මම ඔන්න එහෙනම් ලියන්න මිනිසා විසින් පවණක් කරන ප්‍රමාණය 5න් එකයි. පුතා සහ මිනිසා එක දිනකදී කරන්නේ 3න් එකක්. 3 කිව්වේ වැඩේම ඉවර කරන්නේ. එයා එකකදී කරන්නේ දින 3ක් යනවනේ. ඒක මුල් දවසකදී නම් 3න් එකයි. මෙයා 5න් එකයි. දැන් මේකට කාර්යක්ෂම වෙලා කියලා පේනවා මේ 3න් එක මේ ඉක්මනින් කරනවා මෙයා. මේ දෙන්න එකතු වුණා. හරියට පාන්නේ දින 5ක් යනකොට මෙයාට දින 3යි පුළුවන්. හරි. එක දිනකදී මෙයා 3න් එකක්. හරිය 5න් එකක්. දැන් ඒක තේරෙනවනේ මේ 5න් එකද මේ කියන එක ගත්ත එක. ඒක තේරෙන්න දෙපේ දැන්. හරිනේ? ආයි මම අත්නෙදි කිව්වා. ඒවට මම එහෙම කියන්න සාධාරණ හින්දා මේව ඕන වෙන හින්දා තමයි අර 5න් එකේ හේතුව කියාවේ. නිසා ඒකේ ප්‍රතිඵල දැන් තියෙනවා. නිසා ඉස්සරහදී අපි මේ කරන ක්‍රම ටිකක් ස්ලෝ වගේ දැනේ ටිකක් මුලින් ඔච්චර ස්පීඩ් එකේ මට කරන්න හිතුණත් මම පොඩ්ඩක් අමතක කරනවා මුල් කාලේ මම IQ ඉගෙන ගත්තා. ඒ නිසා මම ටිකක් මෙහෙම කියනවා. තව ටික දවසකදී එහෙම කියන්නේ නැහැ හැබැයි. පාස් පේපර්ස් මට්ටමේ තියෙන කරන්නේ ටිස් ගාලා හදනවා. හරිනේ? ආයි උත්තරේ එන විදිහ විතරයි ටිස් ගාලා හදනවා. එතකොට ඔයා මේව දන්නවා. හරිනේ? හරි. ඕකේ. දැන් අපි කරන්නේ පුතාට විතරක් යන කාලය හොයනවා. පුතා දිනකදී වැඩෙන් නිම කරන ප්‍රමාණය කොච්චරද දෙන්නේ? මේ 3න් එකක්නේ දෙන්නමනේ. 3න් එක කියන්නේ දෙන්නගෙම ගන්න. ඒකෙන් අඩු කරනවා පියාගේ ප්‍රමාණය.
පහෙන් මේ දෙන්නගේ මේක පුතා දන පියා මේ තියෙන්නේ. පුතා දන පියා. මෙතනින් පියාගේ ප්‍රමාණය අඩු කරනවා. මේ පියා. එහෙනම් එනවා අපට මෙතන ගත්තාම 15 මෙතන ගත්තාම එනවා ළමයි කීයක් දෙන්නේ? 15යි 15ට 3ඒවා 5යි ළමයි 5ට 15ට 5ඒවා 3යි ළමයි උත්තරේ එනවා 15න් 2ක්. ඒ කියන්නේ පුතා විතරක් මේ වැඩේ කරන්න ගියෝ එයාට 15න් 2ක් යනවා. ඒක අපි ඒකනේ අපි ප්‍රශ්නෙන් අහන්නේ. පුතා තනියම වැඩේ නිම කරේ නම් ගතවන කාලය කොහොමද මේ? මේ බීට විතරක් යන්නේ කාලය කොච්චරද කියලා අහන්නේ මේ. දෙන්න අපි දැන් දන්නවා දෙන්නම එකතු වුණොත් කරන වැඩේ. හරි. දෙන්නම එකතු වුණොත් දවස් 3න් ඉවරයි. තනියම කරොත් 5න් ඉවරයි. තාත්තා විතරක්. පුතත් එකතු වුණොත් දින 3කදී ඉවරනවා. එහෙනම් පුතා විතරක් කරන දින කොච්චරද ගත වෙන කාලය අහන්නේ. 15න් 2ක් කියන්නේ මේ ඔක්කොම දැන් මේ අපි මේ දින ළමයි. මේ 5 කියන්නේ දින, 3 කියන්නේ දින, මේ ඔක්කොම දින. එහෙනම් මෙයා මේ කරන්නේ දින. එහෙනම් 15න් 2ක් කියන්නේ මේ 15 බෙදුවොත් අනිත් පැත්තට ගිහලා ක්‍රම දෙකකින් මෙයා හදන්න පුළුවන්කම මෙතෙන්ට අහම. 15 දෙකෙන් බෙදුවාම 7මාරයි. 7යි භාගයයි. ඒ කියන්නේ දින. දින. 7යි භාගයයි දින. මෙතන මෙහෙම ගන්නත් පුළුවන්. 7යි භාගයෙන් නැත්නම් 7.5න් 1. 7යි භාගයෙන් 1. ඒ කියන්නේ හැම දිනකදීම මෙයා කරනවා 7න් පංගුවා. 7යි භාගයකින් එක කොටසක් කරනවා. එහෙනම් දින 7යි භාගයකදී මේ වැඩේ කරනවා කියන්නේ. එහෙනම් දින 7යි භාගයයි. අපි ආයි ප්‍රශ්නේ උත්තරේ ලියනකොට බලනවා ගත වෙන කාලය අහන්නේ. කාලය මේ ඉන්නේ අපි පදනම් කරගත්ත ඒවම තමයි වපුරුපු ඒවා තමයි මේ ඉන්නේ ප්‍රතිඵල විදියට. එහෙනම් මෙතන දැම්මේ අපි දින. එහෙනම් මේ උත්තරත් දින. දින. එහෙනම් ටික් ගාලා හදා ගන්න. එතන පොඩි IQ කැලලක් තියෙනවා. IQ කැලලක් තියෙනවා. අනිත් ඒවා IQ නෑ. තාම IQ කරේ නෑ. හරිනේ? IQ කරන්න ඔන්න බේස් එකක් හදාගත්තා. එතකොට මේකේ මෙන්න මේ කැලල IQ. හරි. හරි. මම හිතන්නේ ඇති කියලා. වෙලාව ඇති කියලා. හරිනේ? වෙලාව ඇති කියලා හිතෙනවා. ලියාගත්තනේ? හරි. නැත්නම් රෙකෝඩින් එක බලා ගන්න. හරිනේ? මේක වෙලි නම් ඒක ලියන්න කියන දේ වෙලාවේ පැහැදිලි කරලා තියෙන ප්‍රමාණවත් විදිහට. කියන දේ අඩු වේගේ දාලා ඔය උඩින් ගිහලා නැහැ. ඒ නිසා ඔබට ආපහු බලලා හරි මේක කරගන්න පුළුවන්. මම ඊළඟ ගානට යනවා. ටක් ගාලා යනවා. ඔයා උත්තර කියන්න ඕන මට. ටින ලීටර් 5කින් පුරවූ බඳුනක 5කින් තමයි පුරවලා තියෙන බඳුනක ලීටර් සියල්ල වාෂ්ප වීමට හොඳේ. අපි මෙතන වාෂ්ප වීම කියලා හදා ගන්නවා ටියුට් එකේ වාෂ්ප වීමට වාෂ්ප රෑන්ඩ් තියෙන්නේ වාර්ෂ කියලා තියෙන්නේ වාෂ්ප වීමට විනාඩි 15ක් ගත වෙන්නේ. අපි IQ ප්‍රශ්න පත්‍රය දෙද්දි 1.0ක් වැරදි නොවෙන්න දෙන්න උත්සාහ කරනවා. ඒකට ප්‍රතිගුණ සලකන්නත් ඕන අපේ ඔය සූදුපත් ඒ printing ඔය කරන අයත් මතක් කරනවා මේ වෙලාවේ කලාතුරකින් තමයි මේ වඩපාඩුව මම දකින්නේ මයි ටියුට් වල මම උත්සාහ කරනවා සියල්ල අංකෙන් නිවැරදි දෙන්න IQ එක නැත්නම් ළමයා දුක් විඳිනවා සෑහෙන කාලයක් ප්‍රශ්නෙට අපි ටියුට් එකක් දුන්නාට පස්සේ හදන්න එයා හදන්න උත්සාහ කරලා එන්නේ නැති වුනහම සමහරවිට මට මේ IQ බෑ කියලා මෙන්ටැලිටි වැටෙනවා. ඒක හොඳ නෑ. අවසිද්ධ වෙන වැඩක්. අපි අපේ පැත්තේ වැරදක් හින්දා ළමයා එතෙන්ට පරිවර්තනය කරන්න ඕනේ. අපි කරන්න ඕන හරියටම ගාන දෙන එක. ඒක අපි කරනවා. ඒ නිසා මෙතනදී මතක් කරන්න ඕන මේ print කරන කට්ටියක් දැන්වත් මොකද මෙතන මේක දැක්කට එහෙම ගොඩාක් අඩුපාඩු අඩුයි. හරිනේ? ඒ නිසා ඒක වැදගත්. මොකද හේතුව අපි හැමනිතරම බලන්නේ තමන්ට බැරි නම් අමාරු නම් තමන් දුක් වුණාට කමන්නේ මට IQ බෑ කියලා. අපි අපි වැරදක් හින්දා තමන් දුක් වෙන්න බෑ. මේ උත්තරේ ඉන්නේ නැහැ කියලා. හරිනේ? හරි. එහෙනම් වාෂ්ප වීමට විනාඩි 15ක කාලයක් ගත වේ නම් ලිටර් 5ක් වැඩි වූ බඳුන් 10කට ඉඳ සම්පූර්ණයෙන් වාෂ්ප වීමට ගත වෙන කාලය කොච්චරද කියලාම. තමයි අමුතු දෙයක් නැහැ. හරි ලේසි. ඔයා විනාඩියක් මම තප්පර දෙකක් දෙනවා යාට. තප්පර 5ක් ගාන කියන උත්තරේ මම බලන්න. ඔව් මම අයින් වෙනවා ගාන බලන්න ඕන. ටියුට් එක ළඟ නැති අය මේකෙන් බලන්න. ටියුට් එක ළඟ නැති අය මේකෙන් බලන්න. හරි. බලන්න.
පේනවද? මාව ඩිස්ටර්බ්ද බලන එකට? මම මේ ඉන්නවා මෙතන. හරිනේ? ඔයා බලන්න. ප්‍රශ්න බලන්න. ළමයි ඊසිනේ. කියවනේ. මොකද්ද තියෙන්නේ? අමුතු දෙයක් නැහැ. ටින ලීටර් 5කින් පුරු බඳුනක ලීටර් සියල්ල වාෂ්ප වීමට යන්නේ. මේකේ ලීටර් 5ක් තියෙනවා. මේවා වාෂ්ප වීමට යන්නේ විනාඩි 15යි. මේක. ඒ වගේ සමාන බඳු 15ක් තියෙනවා. ඒ වගේ සමාන බඳු 10ක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒව සම්පූර්ණයෙන් වාෂ්ප වීමට ගත වෙන්නේ කොච්චරද? මේක පටන් ගන්න වෙලා ඉඳලා ඉතින් මේවා වාෂ්ප වෙන්නේ. ඉතින් ඒවත් සමාන බඳුන්නේ. එක ප්‍රමාණයකට තියෙන්නේ. ඉතින් ඒවා වාෂ්ප වෙන්නත් යන්නේ මේ විනාඩි 15ක් වෙන්නේ. ඉතින් මේක පටන් ගන්නවා කියන්නේ එක වෙලාවෙ නම් සම්පූර්ණයෙන් මේ ඔක්කොම විවෘතව තියෙනවා එක වෙලාවෙ නම්. ඉතින් මේ වාෂ්ප වීමට ගත වෙන්නේ මිනිත්තු විනාඩි 15 තමයි. වැඩි හිතන්න ඕනෙත් නෑ සමහර වෙලාවට. සමහර ප්‍රශ්න වලින්. IQ අමුතු විෂයක්. හරිනේ? ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන ටිකක්. එක්ස්පීරියන්ස් තමයි ගන්න ඕන. හරිනේ? සමහරලාට තියරිත් නෑ ළමයි උහු තියරි ප්‍රමාණයක් නෑ. මේ තියරි ප්‍රමාණය වුණනම් ටිකක් වීඩියෝ ටිකකින් දෙන්න පුළුවන් 30 ගාන. තියරි ටික මෙන්න වීඩියෝ ටික මේක ස්ටඩි කරන්න. තියරි වීඩියෝ ටික ස්ටඩි කරා. අපි කරා මොකද? අර පාස් පේපර්ස් එක මට මේ ගණන් ටික. හරි. ඒකට මේක ඉවරයි. ඒකට IQ ජයග්‍රහණය කරන්න නම් ළමයා ඕක තමයි රහස. මොකක්ද රහස? තියරි වීඩියෝ ටික ටග් ගාලා ගන්න ඔය පන්ති වල ගිහිල්ලා. දුක් විඳින්න දෙයක් නෑ. ඉතින් ඒ සර්ලා හිමින් ඔය මේ පොඩි ළමයින්ට සම්බන්ධ වෙනවනේ එක එක මට්ටමේ දෙන්නේ. ඒ සමහරවල් මේ පන්ති ඇති මැක්ස් කරන අය, සයන්ස් කරපු අය, කොමර්ස්, ආර්ට්ස් එහෙම ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. සමහර අය ආර්ට්ස් කරත් IQ ගොඩනගාගෙන ඇති පන්ති වලට ගිහිල්ලා මුලින්. ඒතර ඒගොල්ලෝ මේව ඕනේ නෑ මුලින් පන්ති කරනකොට. ඒතර අපි සාමාන්‍ය පන්ති කරාම සර්ලා මොකද කරන්නේ? මුලින්ම ඉඳන්ම මේ ඔක්කොම කරගෙන යනවා ඉතින්. පිළිවෙලට කරගෙන යනවා. ඉතින් විභාගෙ වෙනකම්ම තියරි කර කර ඕම ඉන්නවා. විභාගෙ මට්ටමේ ගණන් හදනකොට ළමයාට බයක් හිතෙනවා නේ. අපි මාස දෙකක් පන්ති ගියා. තාම මේ IQ බෑනේ හරියට. මේ ඔය බෑනේ දෙන්නේ. බයයි විභාගෙට යන්න කම්පියුටර්ස්. ඒක වෙන්නේ ඔයා මොකද කරන්න ඕන? තියරි පාඩම් ටික ගන්න ඕන කාගෙන්. සර් කෙනෙක්ට කතා කරලා සර් මට තියරි පාඩම් ටික ගන්න බැරි. ඒ කියන්නේ තියරි පාඩම් ටික පාඩම් අපි දුන්න වීඩියෝ 10ක් තියෙනවා කියන ඒක ඔයා ටිස් ගාලා කරගන්න. මේවා ටික. ඔක්කොම කරගන්න. කරගෙන ප්‍රශ්න පත්‍ර ටිකක් ටක් ගාලා විසඳන්න යනවා තනියම. එක්කෝ ඒ සර්ලගෙන් හරි කවන්නේ ප්‍රශ්න පත්‍ර කරපු ටිකක් තියෙනවා නම් සර් මට ප්‍රශ්න පත්‍ර 10ක් කරපු ටිකක් දෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වෙලාවේ හැටියට පුළුවන් වෙලාවෙන් ඉක්මනින්ම ඕනනම් කරන්න. විභාගේ දිනන එක රහසක්. රහසක් ඒ කිව්වේ. හරිනේ? ඒක ඉතින් සර්ලා එක කතා කරලා දෙනවද මන් දන්නේ මට කතා කරොත් බලමු. හරිනේ? ඒ නිසා මම සමහර වෙලාවට තියාගෙන ඉන්නවා. සමහර වෙලාවට ඉතින් එහෙම නෑ පන්ති කරපුවා. ඒ පන්ති කරපුවා තිබුණොත් ඉතින් එහෙම ළමයින්ට දෙන්නත් පුළුවන්. හරිනේ? ඒ නිසා එක රහසක්. මොකද Tamanට තමන්ගේ වෙලාව එක තමන්ට කරන තමන්ගේ කාර්යක්ෂමතාවයත් එක්ක තමන් සර් එනකන් ඉන්නේ නැතුව වේගෙන් ටක් ගාලා කරලා ප්‍රශ්න පත්‍ර ටික උත් කරගෙන ඊට පස්සේ සර්ගෙන් ගයිඩ් එක හම්බුණා තීරි ටික ප්‍රශ්න පත්‍ර මට්ටමේ ටික දැන් ටිකක් කරගෙන තියෙනවා එක්ස්පීරියන්ස් තියෙනවා දැන් ටක් ගාලා තනියම ප්‍රශ්න ඕන තරම් තියෙනවා IQ ඕන තරම් පොත් තියෙනවා ඕන තරම් දේවල් තියෙනවා ඒවා තනියම හදනවා උත්තර ඒවල තියෙනවා ඒ උත්තර එනවනම් හරි ඒ ක්‍රමේ තමන් දැනගෙන එතෙන්ට යන්න පුළුවන් නම් වේගෙන් මේ විභාගය ජය ගන්න පුළුවන් ඒක තමයි මේ විභාගයේ රහස නිසා ඔබ පැල්ලක් විදියට පන්ති යනකට ගිහිල්ලා අන්තිමට මේක කරනවාද එහෙම පුළුවන් ඉතින් නැත්තම් අර එහෙමත් පුළුවන් ඒ නිසා ඒ ක්‍රමය ඒ කිව්වේ ඒ ක්‍රමයක් ඉදා වැදගත් හරිනේ හරි බලන්න ටික ඉතින් පන්ති කරන ගුරුවරුන්ගෙන් අහලා තමයි එතෙන්ට යන්න වෙන්නේ හරිනේ ඒක එහෙම දෙනවද කියලා ඉතින් යාළුවගේ දෙන්න පුළුවන් නම් ඔබ හොඳ තෝරා ගැනීමක් මම දන්නේ ඔබට කාර්යක්ෂම නම් ඔබ ඉතින් හිමී වැඩ කරන ළමෙන් නම් ඉතින් ඕම යන්න ඉතින් හරිනේ බලමු අපි ඔබ කරොත් අපි බලන්න සලකා බලන්න හරිනේ හරි එහෙනම් මෙන්න මේ දැන් 10ක ටින සම්පූර්ණ වාස්තුවකට ගත වන කාලය සොයන්න මිනිත්තු 15යි. තමයි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරිනේ? මම දැන් පැහැදිලි කරනවා ඇති නේ? ඒ කියන්නේ වැඩියෙන් පැහැදිලි කරනවද? වැඩියෙන් පැහැදිලි කරනවා වගේ දැනෙනවද? ඒක අපි ඊළඟට chat එක මම ඕපන් කරනවා. chat එක ඕපන් කරාන් පස්සේ හරිද කියලා අහනවා. 1 2 3 දැන් මම පස්සේ මම ටිස් කරලා ඊළඟට යනවා. හරි අපි යනවා. මොකද සමහර ලාවට ළමයි වේගෙන් කරගෙන ගියාමත් ළමයිට මේක උඩින් යනවා දැන් මේ දුරස්ත අධ්‍යාපනය. අපි හිතනවා අපි ගන්න හින්දායි කිව් අපිට මේව ටිස් ගාලා හදාගෙන හදාගෙන නැත්නම් මේක තප්පර අපි මේ ටියුට් එකම විනාඩි 5න් 10න් හදනවා කියන්නේ. ඒකෝට දැන් එහෙම කරන්න කියලා ළමයිට තීරෙන්නේ නැත්තම් කවුනේ එයාට IQ එපා වෙනවා නම් මේක අමාරු විෂයක් කියලා දැනනවා. එයා තරඟ විභාගයට මුණ දෙන්නෙත් නෑ. ඒ කියන්නේ ඒකටත් බය වෙනවා නිකන් බීතිය ඇති වෙනවා.
ඒ වීතිය නැති කරන්න ඕන. IQ වීතිය. ඒ නැති කරන් ටික හිමින් උගන්නන්නත් ඕන. හයියෙන් උගන්නන්න කාලයක් තියෙනවා වේගෙන්. අපි ඒ කාලෙදී එහෙම උගන්නනවා. හැබැයි එකපාරට මෙහෙම කරන්න බෑ. මොකද අවුරුදු දෙක කරගන්නත් බෑ. IQ කරන්න ගිහිල්ලා. ඊට පස්සේ ගියා IQ අමාරු. මේ පන්තියක් තමයි. අර පන්තියක් තමයි. කොයි පන්තිය හරි ලේසි ඉන්න බෑ. ඒ නිසා ටිකක් හිමින් කරනවා මුල් ටික ඈ. හරි. හරි. රයිට්. ඉක්මනින් හදන්න. ඉක්මනින් හදන්න. ඔයයි දැන් හදන්න. මම දෙනවා ඔයාට විනාඩියක් තප්පර 40ක් දෙන්නම්කෝ. 40න් හදන්න. ඒ 40න් මම ගන්න ගාන අතට ඈ. හරි. අඩුමතරමේ ගාන කිව්වගත්තද? අපරාධයක් ඉඳී දෙන්නේ නැහැ නේද? හරි හරි වෙලාව වටිනවා පුතේ. ටැංකියක් පිරවීමට ඒ නාලයට ඒවට අපි වාට කියවන්නවත් දිය යුතුයි අඩුමතරමේ. අයිතු තනියම අපි හදන් යන්න හොඳ නැහැ. හොඳ නැහැ. මම උත්තරේ කියවුණත් ඔයා මොකද කරන්න ඕන? මේ ගාන හදන්න ඕන. හරිනේ? කමන්නේ. ටැංකියක් පිරවීමට ඒ නාලයට පැය 6ක් ගත වෙනවා. එහෙනම් අපි රෙකෝඩින් දෙන කට්ටියට පුළුවන් ළමයින්ට රෙකෝඩින් ගන්න නිසා ඔයාට පුළුවන් මම මේව ගාන එහෙම වෙලාවක් දුන්නාම තව ටිකක් ඉතින් අර වෙලාවක වීඩියෝ එක නතර කරලා තියාගෙන එහෙම හදන්න. හොඳේ? හරි. මාව එකපාරට ගෙන්න ගන්න නැතුව මම මේ නෝන ලයිව් ක්ලාස් එකේ හරි. ඔයා ටිකක් නතර කරලා ගාන හදාගෙන මගේ වීඩියෝ එක බලන එක තමයි හොඳ. ටැංකියක් පිරවීමට ඒ නලයට පැය 6ක් ගත වෙනවා. එම ටැංකියෙන් අඩක් පිරවීමට B නලයට පැය 3ක් ගත වෙනවා. A හා B නල දෙකම එක්වර විවෘත කර තිබුවොත් ටැංකිය පිරවීමට ගත වන කාලය මෙන්න තවත් දැන් ඔය IQ පාර්ට් එකක් දානවා. දාන්න ඕනනේ. IQ පාර්ට් එකක් නැත්නම් IQ නෙවෙයිනේ අරව ලේසි අපි ගන්නවා පුතේ ටැංකියක් පිරවන්න මේ බලන්න කියන කතන්දරේ ඒ නලයට පැය 6යි යන්නේ B නලයට මේ ටැංකියෙන් මෙයා මේක එකම පුරවන්න මේ ගන්න හැබැයි මේ B පුරවන්නේ වැදගත් මේ කියන කතන්දරේ මේ මෙයා මේ A මේ මේකෙන් භාගයක් මේ භාගය මෙන්න මෙතෙන්ට තමයි මේ භාගයක් පුරවන්න තමයි මේ B නලයට විනාඩි පැය නේද පැය තමයි පැය මේ පැය A නලයට පැය 5ක් B නලයට පැය 3ක් යනවා හොඳට මතක තියාගන්නවා B නලයට පැය 3ක් කියන්නේ මේ ටැංකියෙන් භාගයක් පුරවන්න. එයාට භාගයක් පුරවන්න. මෙයාට එකම පුරවන්න. වාගේ මේ චිත්‍රයේ ගැන ලොකුවට හිතන්න එපා. මෙයා සම්පූර්ණයෙන් පුරවන්න. මෙයා මේකෙන් භාග පුරවන්න තමයි පැය 3ක් ගන්න. ඒක තමයි IQ එක මෙතන. දැන් එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපිට ඕන අපේ concept එක මොකද්ද? මේ මුළු ප්‍රමාණයම කරන්ඩ Aට කොච්චරද ගත වෙන්නේ මේ මුළු ප්‍රමාණයම කරන්ඩ Bට කොච්චරද ගත වෙන්නේ කියන එක. ඒ නිසා ඒක තමයි අපේ concept එක. හොඳේ. ඒක වෙනස් වෙනකොට අපි IQ එකක් තියෙනවා එතන. ඒක තේරුම් ගැනීම තමයි IQ කියන්නේ. ඉස්සරලා අපි මොකද කරේ? අපි ඉස්සරලා කරේ පාන්තියක් පිරිසිදු කරන්ඩ රුවණීට මෙච්චර වෙලාවක්. පියුමිට මෙච්චර වෙලාවක් කිව්වා. සම්පූර්ණයෙන් පිරිසිදු කරන්න නෙවෙයි. භාගයක් පුරවන්න නෙවෙයි පිරිසිදු කරන්න නෙවෙයි. හැම එකම ගත්තේ ටැංකිය පිරවීමට එහෙමනේ. මෙතන කියන්නේ වෙනස මොකද්ද? මෙතන කියන්නේ A නලයට පැය 6ක් ගත වෙනකොට B නලයට පැය ඒ ටැංකියෙන් භාගයක් පුරවන්න පැය 3යි ගත වෙන්නේ. නැතු ඔයා නිකන් අර මේක දැන් මෙහෙම උත්තර එනවනේ 6න් 3යි 6 ධන 3 මෙතන 18යි මෙතන 9යි කියලා ගත්තා හරියන්නේ නේ වැරදි. මේක වැරදි. ඇයි? මෙතන 3 දාන්න බෑ. මේ 3 කියන්නේ භාගයක් පුරවන්න ටැංකියෙන් පුරවන්න ගන්න ඕන. එහෙනම් ළමයි මෙතන පැය 3 මේ භාගයක් නම් මේක සම්පූර්ණයෙන් පුරවන්න මේක වැඩි කරගන්න ඕන කොහොමද? මේක වැඩි කරගන්න ඕන දෙකෙන්. ඒ වගේ දෙගුණයක්. මෙන්න උත්තරේ. ඒ කියන්නේ B නලයටත් පැය 6ක් යනවා. එකම පුරවන්න. හරිනේ. B නලයට පැය 3ක් යන්නේ භාගයක් පුරවන්න. එහෙනම් B නලයට එකම පුරවන්න පැය 6ක් යනවනේ ළමයි.
පැය 6ක් යනවා. ඒ නිසා අපි මේ தත්ත්වය හදා ගන්නවා හරි චිත්‍රය විදිහට මෙහෙමයි. එහෙනම් Aට පැය 6යි Bට පැය 3ක් තියෙන එක දෙකෙන් වැඩි කරලා ඒකටත් 6යි. මෙහෙම වැඩි කරලා ගන්න. අමුතු දෙයක් නැහැ නේ. හරි ලේසිනේ. දැන් ලේසිනේ. දැන් අමාරු නෑනේ. හරි. එහෙනම් අපි ටක් ගාලා හදනවා. එහෙනම් දෙන්නම කරන්නේ මොකද්ද එහෙනම් උත්තරේ පිළිතුර ගන්නවා මෙහෙම. දැන් මේවා කිව්වේ අටුවා ටික මේ පදනමක් දාගත්තේ. පිළිතුර ගන්නවා Aට A ධන B එකතු වෙලානේ මේක පුරවනවා කියන්නේ නම් ධන ඉන්නේ මෙතන ලකුණයි. යන්න දෙයක් නැහැ. මෙයාට එක පැයකදී 6න් එකක් පුරවනවා. මෙයා පැයකදී 6න් එකක් පුරවනවා. එයා පැයකදී 6න් එකක් පුරවනවා. හැබැයි එයා පැය 3ක් ගියේ එයාට භාගයක් පුරවන්න. දැන් එකම පුරවන්න එයාට 6 යනවා එයාට. එහෙනම් අපි මෙතන පොදුයි 6ට 6 ඒවා 1යි 6ට 6 ඒවා 1යි 6න් 2යි අපිට උත්තර ක්‍රම දෙකකට එනවා. ඕනනම් 6 බෙදෙත 6 දෙකින් පැය වලින් මේ ආවෙලාමයි මේ පුරවන්න දුන්නේ පැය දෙකම. එතකොට පැය 3යි. පැය 3ක් කියලා. මෙතෙන්ට ගත හැකි ඕනනම් 3න් 1යි කියලා. ඒ කියන්නේ 6න් 2ක් කියන්නේ තව සුළු කරනවා 3න් 1යි. ඒ කියන්නේ එක පැයකදී 3න් එකක් පිරෙනවා. එක පැයකදී 3න් එකක් පිරෙනවා. එතකොට එක පැයකදී 3න් එකක් පිරෙනවා. එතකොට පැය 3කදී සම්පූර්ණයෙන් පිරෙනවා. හරිනේ? හරි. ඕකේ. අපි ළමයි එහෙනම් ඒ කොටසත් අවසන් හොඳේ. හරිනේ? මේ ප්‍රශ්නයෙන් මේ මම හිතන්නේ පුතාලට හොඳට පැහැදිලි. දැන් අපි පොඩි IQ කැලි දානවා. මේව තමන්නේ හිතන්න. අපි එනවාට ඔයාලට මම ටිකක් අමාරු ගණන් ටිකක් කරන්න ඕනේ. ඔයාගේ බ්‍රේන් එක පොඩ්ඩක් මලකඩ ගතිය නැති කරලා ගන්න ඕනේ. ඒක ටිකක් වම දකුණ වැඩ කරන විදිහට හදන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි ඉස්සරහදී කතා කරනවා ඒක IQ වලදී අපි එක පැත්තකින් වැඩ කරන්න පුරුදු වෙච්ච මිනිස්සු ඉන්නේ. මොලේ වැඩ කරන්නේ දකුණ විතරයි. ගොඩක් අපේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තින්නේ ඒක. අපි වම් පැත්ත ප්‍රැක්ටිස් කරන්නෙම නැහැ. අපි IQ පන්තියකදී ඔය දෙක වෙනවා. හරිනේ? එතකොට සමහරවිට අපි දන්නේ ප්‍රශ්නය අහුව උත්තරයක් දෙන්න. නමුත් අපි උත්තරේ දීලා ප්‍රශ්නයක් යන ක්‍රමයට ටිකක් බයයි. විභාගවල දැන් try කරනවා මේ පැත්තට යන්න. IQ කියන්නේ ඒක හරි උත්තර දෙන්නෙම නෑ. ඒ නිසා අපි ඒකත් ප්‍රැක්ටිස් කළ යුතුයි. මේකත් ඇත්තටම ඉතින් වැදගත්. හරිනේ? හරි. අපි ටක් ගාලා යන්න අරකට විතරේ. ඊළඟට යන්න. ඇතිනේ වෙලාව. ඇති. ඔන්න මම බේස් එකක් ගන්නවා. මෙන්න මෙහෙම එකකට කොටසකට. මේකත් වැදගත්. අපි දැන් යනවා නිකන් මේ ටැංකිය එක බටේ ගැන කිව්වට බට මෙච්චර සම්බන්ධ වෙනකොට කරාම අපි කිව්වේ නෑ මේ කරාමේ ජල කරාමේ විස්කම්බේ සයිස් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා මේක. පිරෙන විදිය කාලය. එකක් ගැන ටච් කරන්න යන්නේ. අමුතු විදිහට ටච් කරන්නේ නැහැ කිව්වේ. දැන් ඇඟට නොදැනෙනි තමයි මම උගන්වන්නේ. ඒ කියන්නේ ඇඟට නොදැනි බර සංකල්පයක් දානවා. ඒකෙදි වා මේ නිකම් විස්කම්බේ උගන්වන ගණිත ක්‍රම යුව නෑ. ඒක මොකටද? නෑ මේක අහන්නේ ඕනම එක්කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ආර්ට්ස්, කොමර්ස්, මැත්ස්, සයන්ස් ඕන ළමයට විශේෂයක් කරන්නේ නැතුව IQ පේපර් එකට කරන්න පුළුවන්. බුද්ධිය බලන්න. නිසා අපි ඒ concept එක ගුරුවරයෙක් විදිහට ඔළුවේ තියෙන්න ඕන නිසා අපි කරන ක්‍රම වෙන්නේ හැමෝටම තේරුම් ගන්න ක්‍රමයක්. ඒ නිසා ළමයි කියන්නේ මෙහෙම කියනවා. මෙන්න මෙහෙම සමචතුරාස්‍රාකාර බිම් කැබැල්ලක් තියෙනවලු. ඒ කොටසේ පැත්තක් මීටර් 3යිලු ළමයි. පැත්තක් මීටර් 3යි නම් මේ හැම පැත්තක්ම 3යි සමචතුරාස්‍රාකාර බිම් කැබැල්ලක් නිසා මෙන්න මේකේ තනකොළ වවන්න යන්නේ රුපියල් 900ක් යනවා. රුපියල් 900ක් යනවා. හිතා ගන්නකො මේක තනකොළ වවන්න රුපියල් 900ක් යනවා කියන්නේ. එතකොට කියනවා 900ක් වැය වේ නම් පැත්තක් මීටර 6ක් වූ මම මේ යන්නේ ජල කරාම වලට තමයි. හැබැයි ඒකට ප්‍රවේශයක් ගන්න මේ වෘත්ත පැත්ත තේරෙන්නේ නැති හින්දා මේ වර්ගඵලය හොයනවා මේ සමචතුරස්‍රයේ. එතකොට ඒ හින්දා මෙහෙම ගහනක් දානවා. වේ නම් පැත්තක් මීටර 6ක් වූ. එහෙනම් මීටර 6ක් කියන්නේ මේ වගේ දෙගුණයක් දැන්. හරි
මේ වගේ දෙගුණයක් වෙන්න ඕන හැම පැත්තම නේ. එතකොට මෙතනින් ඉවර වෙන්න ඕන 3 මීටර. එතන මෙතනත් 3යි. මීටර 6 හරියට පැත්තක්. එහෙනම් මේ පැත්තක් ගත්තොත් 3යි මීටර 3යි මීටර 6යි හරිනේ. දැන් මේ හැම එකම මීටර 3 ගන්න. දැන් ඔයාට පොඩි තියරියක් වෙනවා. මෙන්න මේ කොටසේ හා 3 කෑල්ලක් මෙතන එනවා. එහෙනම් පොඩි තියරියක් ගන්න. මේ සමචතුරස්‍රයක දැන් අපි ගත්තොත් වර්ගඵලය මීටර 3ක් වෙනකොට මීටර 3ක් වෙනකොට එක පැත්තක් ඒක ඒ හා සමාන ගුණයකින් වැඩි වුණොත්. ඒ කියන්නේ මෙතන 3 නම් 6 වුණොත් දෙගුණයකින් වැඩි වුණොත් ඒ ප්‍රමාණය වැඩි වුණොත් මෙන්න මේ වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා. එතකොට මෙතන වර්ගඵලය ඒ වගේ කොටස් 4ක් එනෝනේ. වර්ගඵලය 4ක් වෙනවා. එහෙනම් පැත්තක් මේකේ දිග සමචතුරස්‍රයක එක කොටසකින් වැඩි වුණොත් ඒ කියන්නේ 3 6 වුණොත් දෙගුණයකින් වැඩි වුණොත් මේකේ වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා. 4 ගුණයකින් වැඩි වෙනවා. පේනවා 4 ගුණයකින් වැඩි වුණා කියලා. එහෙනම් අපිට එහෙනම් පේනවා එහෙනම් ඒක ලියා ගන්න හොඳේ. ඒක පොඩ්ඩක් මම ওই කියන එක පොඩ්ඩක් ඔලුවට ගන්නවා. මොකද්ද මම කියන්නේ? ඒ කියන්නේ මේ සමචතුරස්‍රයක මේ වර්ගඵලය බලද්දී අපි මෙහෙම බැලුවා. ඒක අපිට කියන්නේ චිත්‍රයක්. මේක මුකුත් හිතන්නේ නැහැ. මේක තාම ගණිතය ඕනේ නැහැ. ගණිතේ නම් වැඩක් නැහැ. හැබැයි මේ ගණිත concept එකේ මේකේ ඒ චිත්‍රේ ඉමේජින් එකේ එන්න. හැබැයි වර්ගඵලය දැන් දිග වැඩි වුණොත් එක පැත්තක් ඒ වගේ ගුණයකින් තිබිච්ච ගුණයකින් දෙගුණයක් වුණොත් 4 ගුණයකින් මොකද වෙන්නේ? 4 ගුණයකින් වර්ගඵලය වැඩි වෙනවා. දිග එක පැත්තක් දෙගුණයක් වෙනකොට වර්ගඵලය එතකොට අන්න ඒ වගේ 4ක් වැඩි වෙනවා කියන එකයි මේ කියන්නේ. ඒක විතරයි ඔලින් තියෙන්නේ. එහෙනම් මෙන්න සමද බිම් කොටසක තනකොළ වැවීමට වැය වෙන මුදල කීයද? ඉතින් එහෙනම් 900 යන්නේ මීටර 3ක් වේගින් එකනේ. මීටර 3ක් නේ. ඒකේ තනකොළ වැවෙන්න පුතේ 900 යන්නේ. එහෙනම් පැත්ත මීටර 6ක් වෙනකොට මෙන්න මෙහෙම වුණාම මේ වගේ 4 ගුණයක් එපේ. එහෙනම් 900 වැඩි කරන්න ඕන 4න් 3600 නේ. මේක රුපියල්නේ. ඒ නිසා මෙහෙම උත්තරේ දාන්න. රුපියල්නේ. හරි රුපියල්. 3600. නිසා උත්තරේ 3600 දැන් මේක තව වෙලාවක් ගන්න ඕනේ නෑ මේකට. මේක කොටස තීරණවා. අපි ඒකම යනවා වෘත්තයක් පැත්තට. මම මේක කියන්නෙම මේක විභාග ප්‍රශ්නයක්. විභාග ප්‍රශ්න ගන්නවා පොඩි විභාග ප්‍රශ්න. අරගෙන තියරියටත් එක්ක ගලාගෙන යන විදිහට උගන්වනවා. හරිනේ? හරි. ඊළඟ කොටසත් හදන්න. ඊළඟ ප්‍රශ්නේ හදන්න. අපි යමු කෙලින්ම මේක ඉවර නම් මෙන්න මේ අරේ පැත්තට කියන්නේ විස්කම්භයේ පැත්තට මෙතන වෘත්තයක වර්ගඵලයේ පැත්තට යන්න. ඒවා ඒ වචනවත් ඕනේ නැහැ. අතන මම උගන්වන්න උත්සාහ කරන්නේ ඒවා. හරි මේක මම හිතන්නේ තේරුණා. අපි ඉස්සරහට යනවා. මම පැහැදිලි නේද? මේක ලියා ගන්න. එතන අපහැදිලි කරලා තියනවද? මේ 900ක් කිව්වේ මේ 3 මීටර 3කට. එහෙනම් මීටර 6ක් වුණොත් 4 ගුණයකින් වැඩි වෙනවා කියලා කියන්නේ. 4 ගුණයකින් වැඩි වෙනවා කියලා කියන්නේ. මෙතන එකක් නම් වර්ගඵලය මෙතන එකක්. මෙතන අපි හිතමු එකක් නම් වර්ගඵලය මෙතන 4 ගුණය. 1:4 අනුපාතයෙන්. ඒ අනුපාතය ලියාගත්තද ඇති. මෙතන එකක් නම් මෙතන 4යි. හින්ද තමයි මෙතන එකක් නම් මෙතන 4 කියන එක ගත්තා. ඒක තමයි මේ ඇප්ලයි කරන්නේ 4. 900 නම් 4යි. ඔන්න තවත් පැහැදිලි කරා. ඇති. හොඳට මේක අපි ඉස්සරහට යනවා. අරේ අඟල් 2ක් වූ නලයකින් ටැංකියක් පිරවීමට පැය 2ක් ගත වේ. අරේ අඟල් 4ක් වූ නලයකින් එම වේගයෙන්ම ටැංකියට ජලය පුරවයි නම් ටැංකිය පිරීමට ගතවන කාලය කොපමණද? ඉතින් අපි ඊළඟ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නෙට යනවා. අරේ අඟල් 2ක් වූ නලයකින් ටැංකියක් පිරවීමට පැය 2ක් ගත වෙනවා. කොහොමද කරලා දන්නේ? ගාන කියව ගන්න අනුම තරමින්. මම ගණන් 2ක් අහනවා. ඒ ගණන් දෙකෙන් හොඳ අවබෝධයක් හම් වෙයි. ඒ පැත්තට. ඕකට දැන් වෙනද බය වෙන්නේ? අද බය වෙන්නේ නැහැ දැන්. මොකද හේතුව? මං ඒ ගණිතයේ දේවල් මොකක්ද නැතුව නිකම්ම මේක උගන්වනවා. හරිනේ? හරි. එනිසා ඒක ඕනේ නැහැ. ඒවා අවශ්‍ය නැහැ. අපි මොකද කරන්නේ? අරය අඟල් 2ක් වූ නලයකින් ටැංකියක් පිරවීමට පැය 2ක් ගත වෙන්නේ නම. එහෙනම් මෙන්න අරය මේ අඟල් 2ක් වෙන එක. වැඩි හිතන්නේ. මෙන්න අරය අඟල් 4ක් වෙන එක. එක දෙයක් නම් දෙනවා. මේ බටයක් නම්
මේ වේගයේ දෙකෙන්ම සමාන නම් ජලයේන වේගය සමානයි. අපි වේගය ඊළඟ පාඩමකදී යනවා දැන් මේ ශීඝ්‍රතාවය. මේ කොටස ගන්න. මේකේ දෙවෙනි කොටස ශීඝ්‍රතාවය. මේකේ ශීඝ්‍රතාවය කතා කරනවා. මේ වේගයෙන්ම ටැංකියක් ජලයේ පුරවයි නම් ටැංකිය පිරීමට ගතවන කාලය කොහොමද කියලා අහන්න. දැන් මේක නම් ළමයට දැනෙන්න ඕන. මේ වේගයෙන්ම ආවොත් මේකට වඩා ඉක්මනින් මේකෙන් පිරෙනවා. මේ වගේ කටක් තියෙන. බඩේකින් ආවොත් පිරෙනවා කියලා දැනෙනවනේ. ඒක දැනෙනවා. දැන් අහන්නේ ඒ පැත්තේ එහෙම වුණාට අහන්නේ වෙන එකක්. එම වේගයෙන්ම ටැංකිය පිරෙන ජලය පුරවන ටැංකිය පිරීමට ගතවන කාලය කොහොමද? එතකොට මේක පුරවන්න පැය දෙකක් යනවා. මේකෙන් පුරවන්න යන්නේ පැය දෙකක්. පිරවීමට යන කාලය මේකෙන් පිරවීමට යන කාලය පැය දෙකක් යනවා මේකෙන් මේකෙන් පැය දෙකක් යනවා මේකෙන් මේ ටැංකියෙන් මේකෙන් පැය දෙකක් යනවා අපිට මේකෙන් කොච්චරද කියලා අහන්නේ ළමයි මේකෙන් අඩු වෙන්න නම් ඕන කියලා දැනෙන්න ඕන කාලේ එච්චර වෙලා යන්නේ නැහැ ලොකුයි කරන්නේ අරේ වැඩි එක වේගයක් තියෙන ඒක දැනෙන්න බෑ ඒක දැනෙන්න නැත්නම් ප්‍රශ්නයක් ඒකට IQ ගැටලුවක් තියෙනවා හරිනේ ඒකවත් දැනෙන්න ඕන හරි එතකොට අහනවා අපි මේක මෙහෙම හදනවා. මේක 2 වෙනකොට මේක 4ක් වෙනවා නම් අර සංකල්පෙම. අනිවාර්යෙන් මේක 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේකේ අතනර එක පැත්ත අපි ගත්තාම මීට සමචතුරස්‍රයක එක පැත්තක් වැඩි වුණාම ඒ වගේ ගුණයකින් මෙතන වර්ගඵලයක් මොකද උනේ සමචතුරස්‍රයේ ඒකක් 4 ගුණයකින් වැඩි වුණා. 1ට 4. මේකත් මේ අරේ කියන එක 2 වුණා 4 වෙලා ඩබල් වැඩි වෙලා තියෙනවා. ඩබල් වැඩි වුණා නම් අර ඒ කියන්නේ අර මේක උගන්නන්න තමයි ඒක කියලා දුන්නේ. මේකේ අරය දෙක කියන එක අරය 4ක් වුණා නම් අර වගේ දෙගුණකින් වැඩි වුණා නම් ඒ වගේ ගුණයකින් වැඩි වුණා නම් අනිවාර්යෙන් මේකේ වර්ගඵලය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන කීයකින්ද 4 ගුණයකින්. 4 ගුණයකින් වැඩි වෙන්න ඕන. මේකේ වර්ගඵලය වෘත්තයේ. එතකොට මේකට ගණිතයක් ඕනේ නැහැ. චුට්ටක් දුක හිතේ ඉන්නේ. 5r වර්ගනේ වර්ගඵලය හොයන්නේ 5r වර්ගනේ මේ දුක හිතේ මෙතනත් 5r වර්ගනේ මේකේ එතකොට මේ r වල වර්ග අර කියන දේ තේරෙනවද කියලා බලන්න විතරයි මෙතන r කියන්නේ ළමයි මේ 5 to 5 කපන්නකෝ දෙකේම තියෙනවනේ ඒ ඕනේ ඒවා හිතන්න එපා r වර්ග කියලා ලියන්නේ ඒක ලියනවා නැත්නම් ඔයාලට දුක හිතෙන්නේ මේ දෙකේ r වල r දෙකනේ නම් දෙකේ වර්ගය කීයද 4යි ළමයි 4 දෙකේ වර්ගය 4යි ඔන්න මෙතන අනුපාතය එකක් එන 4. මෙතන වර්ගය දැන් r කීයද? 4නේ. 4 වර්ගය 16නේ. 4ට 16 කියන්නේ මොකද්ද පුතේ? 1ට 4. 1ට 4. 1ට 4. මේ බලන්න. මෙතන 4ක් එනවා. මෙහෙම. මෙතන 4 16 එනවා. 16 එනවා. එහෙනම් 4ට 16 කියන්නේ 1ට 4. 1ට 4. ඒ කියන්නේ ඔයාලට තේරෙනවද දැන්? ඔයාලට පැහැදිලිද දැන්? මේ අරය දෙගුණකින් වැඩි වෙනකොට මේකේ වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා කියන්නේ. මේ වගේ වැඩි වෙනවා. එහෙනම් වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා නම් මෙයාට පැය 2ක් ගියා නම් මෙයාට යන්නේ පැය 8ක් නෙවෙයි. මේක ලොකුයි. මේක විශාලයි. මේකෙන් වැඩියෙන් එනවා. ඒ නිසා ළමයි ඒකෙන් ජලය වැඩියෙන් එනවා. එහෙනම් අනිත් පැත්ත උත්තරේ එන්න ඕනේ. දැන් IQ පැත්තක් තියෙනවනේ පොඩි. ඒකයි මේ පාඩම අහන්නේ කරන්නේ මේ. ඒ විභාග අහන්නෙත් ඒකයි. ඒ ජනනල එක දාගෙන මොකද්ද මේ කරන්නේ? IQ පැත්තක් ගත හැකි. ඒතර පොඩක් හිත දෙහැයි ඔළුවේ අනිත් පැත්තට. දැන් මේක දැන් බටේ නම් ලොකු වෙලා තියෙනවා වර්ගඵලේ හරි. එතකොට මුලින් පැය 2යි මේකට ගියේ. එහෙනම් මේක මෙහෙම වැඩි වෙනකොට අපි එකක් තේරුම් ගත්තා. මේකේ වර්ගඵලය නම් 4 ගුණයකින් වැඩි වෙනවා. වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා නම් කාලය 4න් අඩු වෙන්න ඕන. 4 ගුණයකින් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 4න් එකක් වෙන්න ඕන. එහෙනම් මෙයාට පැය දෙකක් නම් යන්නේ. ඒ එක එහෙනම් මෙයාට එනම් වෙන්න ඕන මොකද්ද? මේකෙන් 4න් එකයි යන්නේ. මේ පැය දෙකෙන් මෙයාට පැය දෙකක් යනකොට මේ වර්ග මේ අරය දෙකක් තියාගෙන නැත්නම් එයාගේ වර්ගඵලය එක නම් මෙයාගේ වර්ගඵලය 4 ගුණයක් වෙන හින්දා මේ යන කාලයෙන් යන්නේ හරියටම 4න් එකයි. ඒ කියන්නේ තමයි උත්තරය මේ වේගයෙන්ම ජල ටැංකිය පුරවයි නම් ටැංකිය පිරීමට ගත වන කාලය කොහොමද මේ අරයාගල් 4ක් වුණාලේකින් පුරවන්න යන්නේ මේ පැය දෙකෙන් 4න්
ඒ කියන්නේ මිනිත්තු 30යි පැය භාගය. මිනිත්තු 30යි පැය භාගය. ටක් ගාලා ලියාගන්න උත්තරේ. මම මෙතන පොඩ්ඩක් මකනවා දැන් මේක. උත්තරේ ලියාගන්න. මෙයාට පැය එහෙනම් මෙයාට යන්නේ කොච්චරද? කාලේ. මෙයාට පැය දෙක නම් මෙයාට පැය භාගයයි. මිනිත්තු 30යි. පැය භාගය හෝ මිනිත්තු වලින් කියන්න ඕන ඉදිරි කියන්නේ. මිනිත්තු 30යි. ඕන එකකින් හැබැයි ඒකේ දැම්මහම මේ නෝද මයින් කියන්නේ මිනිත්තු වලින් නෑ පැය භාගය හෝ මිනිත්තු 30යි. ඒ කියන්නේ මේ පැය දෙකෙන් 4න් එකයි. 4න් එකයි මෙයාට යන්නේ. කියන්නේ පැය භාගය. නැත්නම් මිනිත්තු 30යි. එහෙනම් හරි. මම හිතන්නේ හොඳට පැහැදිලි වුණා. ඒක නේද? පැහැදිලි වුණා නේද? අපි සෑහෙන වෙලාවක් ගත්තා. ඇති වැඩිත් මන් දන්නේ. මම උනටත් වඩා පැහැදිලි කරාද කියලා හිතනවා. නම් කරන්න දෙයක් නැහැ. ඔබ ඉන්නේ IQ පන්තියේ ඉගෙන ගන්න. ඔබට මේක දේශි නම් ඔබ ටිකක් ඉක්මනින් ඒක යවා ගන්න. ඒක මට ගැටලුවක් නැහැ. මම උගන්වන්නේ මුල් ටික ඕනම කෙනෙකුට තේරෙන්නේ. හැබැයි මම හැමදාම මෙහෙම හිමින් කරන්නේ නැහැ. යම් තැනකදී මේ තියරිය ආවට පස්සේ ඒක වගේ ගාන ඊළඟට කරනකොට මම වේගෙන් කරනවා. දැන් මේක ඊළඟ ගාන මම ටක් ගාලා කරනවා. හරි බලන්න. මොකද්ද කියන්නේ? අඟල් 5ක් අර නලයකින් ටැංකියක් ජලයෙන් පිරවීමට විනාඩි 12ක් ගත වෙනවා. අඟල් 2කමාරක් වූ නලයේ අරේ සහිත නලයකින් එම වේගයෙන්ම ටැංකිය පිරවීමට කොපමණ කාලයක් ගත වේද කියනකොට මෙන්න මුලින් තියෙන එක අරේ අඟල් 5ක්. දැන් මේ පැත්ත පොඩි එකක් මම මේ කියන්නේ. අරේ අඟල් 2කමාරයි. මේ එකෙන් භාගයක් ඔන්න. 5න් භාගයක් මේ පැත්තට යනවා. දැන් ඇඟට දැනෙන්න ඕන මේ වේගයෙන් මාවොත් එකම වේගයෙන් නම් එන්නේ මේක පුරවන්න යන කාලයට වඩා මේකෙන් පිරෙන්න යන කාලය වැඩි වෙනවා. කාලය වැඩි වෙනවා කියලා දැනෙන්නේ. මේකෙන් අඩු වෙනවා කාලෙකින් අඩු වුණා මේකේ වැඩි වෙනවා. ඔන්න දෙපැත්ත හරි ගණන් දෙකක් තියෙනවා. ඔය ඇති හොඳට මේක ඇත්තෙන් අපි මේ ඕකට ටිකක් වෙනම 5R දාගෙන අර ඒවා දෙකයි ඒවා අවශ්‍ය නැහැ. ඒවා ඕනේ මම කියන්නේ අවශ්‍ය නැහැ. වදයක් වෙන ඔළුවට නැත්තම් ඔයා බය වෙනවා කිව්වා. අපි එහෙම අවශ්‍ය නැහැ. ඒක ඕනේ නැහැ. අපි ඉක්මනින් යම් පුතේ මෙතන බලන්න උත්තරේ ගන්න. අපි බලනවා හරියටම එහෙනම් මෙතන 4ක් නම් මෙතන 1 ඒ පුතේ. ඇයි මේ වගේ 5 වගේ භාගයක් මෙතනදී අරේ. ඒ කියන්නේ මේකෙන් භාගයක් මෙතන තියෙනවා. මෙතන වගේ දෙගුණයක් මෙතන තියෙනවා. මේ 2.5 වගේ තව ගුණයක් මෙතන තියෙනවා. එහෙනම් මෙතන 1 නම් මෙතන 4නේ. එහෙනම් මෙතන 4 නම් මෙතන 1නේ. බලන්න ඒක එන්නේ නැති කියලා එනවනේ. ඔන්න 5R ආයි දානවා R වර්ගයේ. R වර්ගයේ දාලා ගන්නවා ඉතින්. 5 මං කැපුවනේ දැන් ඕනේ නැහනේ. ඒක ඕනේ නැහැ. එහෙනම් 5 වර්ගය 25යි නේද? 2.5 වර්ගය 6.25යි. එහෙනම් 25යි 6.25යි ගත්තාම කීයද අනුපාතයක් ඉදිරියෙන්නේ? අපි නිකන් මෙයා කරොත් නිකන් තේරෙන්න කිව්වොත් 25 6.25 ඒවා හතරක් තියෙනවා. මෙතන එකක් වෙනකොට හරියටම හතරක් වෙනවා. අර අනුපාතේ වෙනවනේ මේ. මෙතන හතරක් නම් මෙතන එකයි. හැබැයි මෙයාට මේ ටැංකිය පිරීමට යන්නේ විනාඩි කීයද? මෙයාට යන්නේ විනාඩි 12යි. මේ ටැංකිය පුරවන්න. මේ ටැංකිය මේ වගේ වර්ගඵලයක් තියෙනවා. මේ වගේ අරය අඟල් 5ක් වෙච්ච නලයකින් මේක පුරවන්න ඉන්නේ එන ජලධාරිතාවත් එක්ක යන්නේ විනාඩි 12යි. හැබැයි අඟල් 2.5ක් අරේ සහිත නලයකින් එම වේගයෙන්ම ටැංකිය පිරීමට කොපමණ කාලයක් ගත වෙනවද කියලා අහුවාම දැන් ඔයාලට දැනෙන්න එකයි මෙතන මේ එන්නේ 4නේ මේ එන්නේ 1නේ එතකොට 6.25 1 මෙතන 4ක් මේක 4 ගුණයක් වෙන්නේ මේක 1 ගුණයක් එහෙනම් කාලය මේකේ ඒ වගේම වැඩි වී යුතුයි එහෙනම් විනාඩි 12ක් නම් මෙයාට යනවා විනාඩි 48ක් ඒක එන්නේ 12 වැඩි කරනවා 4ෙන් 4 ගුණයකින් වැඩි වෙනවා එහෙනම් විනාඩි 48ක් ඒ නිසා අපි ඒක මම හිතනවා හොඳට පැහැදිලි දෙයක් කියලා අපි ඉස්සරහට යන්න. ඉතින් ඉස්සරහට යන්න.
එයාට 48යි. ඉක්මනින් යම් පුතේ. අපි මේ ගණන් ටික ඉවර කරන්න ඕන. තව ගණන් කීපයක් තියෙනවා. මම දැන් ගණන් 17ක් තියෙනවා දාලා. පොඩි පොඩි ප්‍රශ්න 17ක් තියෙනවා. අපි 9ක් අවසන්. වැඩි පැත්ත අවසන්. ඉක්මනින් තව විනාඩි 20කට වගේ උත්සාහ කරමු. ඇතිද කාලය? තේරුණාද? පැහැදිලිද? හොඳට පැහැදිලි වුණාද බලන්න. මෙතන එහෙම අපි උත්තර ටික එනවා. ප්‍රශ්නයක් නෑනේ. අර ලේසිනේ. ආයි මොකටද තව ඔකට ගන්න කාලේ? පියන්. අමාරුවයි බලන්න බිවි. හරිනේ? හරි. සිප්පි කඩු එකතු කිරීම දිනපතා විනෝදාංශය කරගත් නිමල් දිනපතා මුදු වලට ගොස් සිප්පි කඩු 20ක් බැගින් ගෙනවිත් පෙට්ටියට දානවා. පෙට්ටිය පිරීමට සිප්පි කඩු 100ක් අවශ්‍ය නම් නිමල්ගේ මල්ලි දිනකට මෙව පෙට්ටියෙන් සිප්පි කඩු ළමයි 15 ගාන ගන්න. මේ ගාන හදා ගන්නවා. ටියුට් එකේ ඇත්තේ 15 බැගින් මේ පාස් පේපර්ස් ගාන 15 බැගින් ඉවත් කරගනි. මේ අනුව පෙට්ටිය පිරීමට නිමල්ට දින කීයක් ගත වේද කියලා අහනවා. මේකත් එතකොට මේක කියන්නේ කතාව වෙනස් දැන්. එක්කෙනෙක් පුරවනකොට මල්ලි ගන්නවා. හැබැයි මේක ඉතින් මං ජලනාල වලට දාලා තිනවා. අපි concept එක මෙතන තියෙනවා. හරිනේ? දැන් මේකට මම තව කොටසක් එකතු කරන්න පුළුවන් ඕනනම් රූට් ආයාමනුත් එහෙම නගිනකොට එයාම පල්ලෙහාට ලිස්සල එනවා. ඉතින් අපි හිතමු මිනිහෙක් ලිස්සන ගහක පොඩියක් ගන්න යනවා. එක පින්මකදී මෙච්චර උඩ යනවා ආපහු ලිස්සල එනවා. එයා එක සැරේ බහින්න නැතුව බිමටම ආයි යනවා නම් ඊළඟ සැරේ එයා මොකද කරන්නේ? අපි තුමු අවසාන වතාවේ වගේ මේ කියලා. එයා යනවනේ ඒකට ගන්න කොඩිය. එතකොට ආයි යගෙනවා ආයි ටිකක් පල්ලෙහාට එනවා. ඔහොම වගේ එකක්. එතකොට ඒ වගේ ඒවත් මෙතනට සම්බන්ධ කරත හැකියි. අපි පාස් පේපර්ස් එකේදී මම සම්බන්ධ කරනවා මම දැන් කොහොම මෙතනට කියනවා. මේවා මේ තියරියත් එක්ක යන්නේ කියලා. නිසා අපි ඒ ඔක්කොම මේක දැනගත්තට පස්සේ මේකට තියෙන ප්‍රශ්න පත්‍ර වෙන ඒවා අපි ඔක්කොම කතා කරනවා ඈ. හරි නිසා ඔය පන්තියේ සුවිශේෂත්වයේ ඒක අපි ආයි මේ අනම්මනන්නේ අයි කිව් ඔක්කොම ටික දෙනවා. ඒක ඒවා නිකන් කටපාඩම් කරලා කරන්නේත් නෑ. විෂය නිර්දේශීම අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනය කරපුවා කොයි තීරි වලට දෙන්නේ කියලා බලලා ඒවා එක තැනකට යොමු කරලා ළමයාට පහසු වෙන්න උගන්වනවා. හරිනේ? හරි. ඒක අපේ පන්තියේ තියෙන විශේෂත්වය. හරිනේ? ඔයාලට ඒක තේරෙනවා නේද? නිසා මේ ප්‍රශ්න කරද්දී ජනනාව විතරක් නෙවෙයි මෙතන ගන්න. එහෙම එකක් නෑ. එහෙම කියලා අයිකින් උගන්වන්නත් මම හිතන්නේ එච්චර සාර්ථක නෑ. ජනනල කතාව වෙනම කතන්දරයක්. ඒක බදනම් කරගන්නවා. ඒ අරගෙන තව තියෙන ඒවා ඔක්කොම කරනවා. ඒහා සම්බන්ධ. සිප්පි කඩු එකතු කිරීම විනෝදාංශය කරගත් නිමල් දිනපතා මුහුදු වෙරළට ගොස් සිප්පි කඩු 20ක් බැගින් ගෙනවිත් පෙට්ටියට දානවා. ළමයි මෙන්න පෙට්ටිය මේකට යා ගේනවා 20 ගන්න දිනකට. මල්ලි මොකද කරන්නේ? මේකෙන් ඉවත් කර ගන්නවා 15 ගන්න දිනකට. ළමයි දිනක් තුල ඉතිරි වෙන්නේ දිනක් තුල පෙට්ටියේ ඉතිරි වෙන්නේ සිප්පි කඩු 5යි. සිප්පි කඩු 5. සිප්පි කඩු 5යි දිනක් තුල ඉතිරි වෙන්නේ. හැබැයි විශේෂත්වයක් තියෙනවා. අන්තිම දවසේ අපෙන් අහන්නේ පෙට්ටිය පිරීමට නිමල්ට දින කීයක් ගත වේද? කොයි වෙලාවෙ හරි නිමල් මොකද කරන්නේ? මේ පෙට්ටිය පුරවනවා. මෙහෙම පුරවන සිප්පි කඩු වලින් ඒ පුරවන දවසේදී කොච්චර යනවද කියලා අහන්නේ. හැබැයි එදත් මල්ලි ගන්නවා. ගන්න එක එදාට එපා. එදාට එපා ගන්න එක. පිරුණාම ඇති. පිරෙන වෙනාව අහන්න. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ අර අන්තිම අවස්ථාවේදී මල්ලි ගන්න එක අයින් කරනවා. ඒක ගන්න දෙන්නේ නැහැ. පිරෙන අවස්ථාව නිසා අපි මොකද කරන්නේ? අන්තිම දවසේ ගන්න එක දවසකට ගන්න ප්‍රමාණය අන්තිම දවසේ අඩු කරනවා. ඒ කියන්නේ 100න් අපි අඩු කරනවා අර 20 80යි. 80ක් පිරීමට ගත වෙන කාලය. එහෙනම් සිප්පි කටු 80ක් පිරීමට ගත වෙන කාලය 80 බෙදනවා ළමයි එක දවසකට ඉතුරු වෙන 5න්. එනවා දින 16යි. අන්තිම දවසේ එක දිනයයි. දින 1යි. දින 17යි උත්තර. දින 17යි. ඔක ලියා ගන්න නිකන් තේරෙනවද? කවුදයක් නැහැ. මෙයා ගන්නවා දිනකට මෙච්චරක්. එක කාලයක්. හරි කාලේ සමාන වෙන්න දිනකට දෙන්නම දෙන්නේ. ඒ නැත්තම් ඒක සමාන කර ගන්න ඕනේ මේක. මෙයා 20ක් දානකොට මෙයා 15ක් ගන්නවා. දවසට ඉතිරි වෙන්නේ 5යි. එතකොට මේ 80ක් පිරීමට කොච්චර ගත වෙනවද? දින 16ක්. ඉතින් ඒක අරකමනේ. 80ක් පිරීමට කොච්චර ගත වෙනවද කාලය?
එහෙනම් සිප්පි කටු 80ක් පිරීමට ගත්තේ මොකද? ඒ 80ක් ගත්තේ මේ 20 අන්තිම එක අඩු කරනවා. මොකද හේතුව එදා ඒක පිරුණාම උත්තරේ දවස් හරියි. ආයි ගන්න මල්ලිට තියන්නේ නැහැ. එතනදී උත්තරේ අපේ ප්‍රශ්නෙට ළඟා වෙලා. ඒ නිසා 80න් 5න් බෙදුවාම දින 16 යනවා. දින 16යි අන්තිම දවසේ 20 ගෙනත් දාන දවසයි. තව දිනේ දින 17යි. එහෙනම් ඇති. මම හිතනවා පැහැදිලි ටක් ගාලා ලියා ගන්න. මෙතන 5 නෙවෙයි 15 කරගත්තනේ. දිනකට හරිය එක. කරගෙන දී හරි. යාන හැදුවා. මම හිතන්නේ පැහැදිලි ගන්න. බලන්න ටක් පාඩේ ඉක්මනට ලියා ගන්න. තප්පර දෙකක් දෙන්න. මම හිතන්නේ දැන් හදලා තියෙන්නේ. ඇති. අපි යනවා. මේකෙන් හරියම මේ ගණන් ටික. ගැලුම් 300ක ධාරිතාවයක් ඇති ටැංකියකට එක් නලයකින් මිනිත්තුවකට ලීටර් 40ක ජලය ගලා එන අතර ටැංකිය හිස් කරන නලයෙන් මිනිත්තුවකට ලීටර් 60ක් එම වේගයෙන්ම ජලය ඉවත් වෙයි. ඒ අනුව අංක 11 13 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ළමයි කරන්නේ මේමයි කරන්නේ. ගැලුම් 300ක් ධාරිතාවයෙන් යුතු ටැංකියක්. එහෙනම් ටැංකිය ගැලුම් 300යි. හැබැයි ගැලුම් 300ක් වෙච්ච නලයකට කෙලින්ම දෙනවා ගැලුම් 300යි කියලා. ලේසි. ඒතර මේකේ ධාරිතාවය 300යි. ගැලුම් 300යි. හරි. දැන් කියනවා එක් නලයකින් මිනිත්තුවට ලීටර් 40ක් එනවා. මිනිත්තුවට ලීටර ලීටර එන්නේ. ලීටර් 40 එනවා. ජලය ගලා එන අතර ටැංකිය හිස් කරන නලයෙන් මිනිත්තුවකට ලීටර් 60ක් යනවා. හිස් කරන නලයෙන් මිනිත්තුවට ලීටර් 60ක් එළියට යනවා. 40ක් එනකොට මිනිත්තුවට ලීටර් 40ක් මිනිත්තුවකට ලීටර්. නැත්නම් මේක සිංහලෙන් ලියාගත්තා කවයි මිනිත්තුවකට ලීටර්. එහෙම ලියාගන්න ඔයාලට තේරෙන්න තියෙන මේ බේසික් ක්‍රම බලන්න මිනිත්තුවට ලීටර්. මිනිත්තු මීලි කියලා ඇති. මිනිත්තු ලීටර්. එහෙම දාගන්න දෙයක්. අපි ගණන් යොදාගන්නෙම නැතුව යන්නේ. හරි අවශ්‍ය නැහැ. ඕන වෙච්චට තේරෙන්න පොදු බව ඇති කරන්න. ලීටර් 60ක් එම වේගයෙන්ම ජලය ඉවත් වෙයි. ඒ අනුව අංක 11 13 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියනවා. ටැංකියේ හිස්ව තිබියදී ජලය පිටවන නලයේ වසා ජලය එන නලයේ විවෘත කළේ නම් ටැංකියෙන් 5න් එකක් පිරීමට ගතවන කාලය කොච්චරද අහනවා. ළමයි මේකෙදී අපි බලනවා එක මිනිත්තුවකදී එන ප්‍රතිඵලය බලනවා. දැන් ඔයා ගාන හොඳට කියවන්න එක සැරයක්. කියලා ටිකක් ඔයාට පුළුවන් දැන් මෙච්චර කල් ඉගෙන ගත්ත එකෙන් මේ සුත්තක් ඇප්ලයි කරන්න බලන්න මොකද්ද මට කරන්න පුළුවන් කියලා. ඒක වැදගත් නේ. වැදගත් නේ. මොකද මමම කරලා වැඩක් නෑ නේ. දැන් මේ අන්තිම හරිය යන්නේ. තව ගමන් 5ක් විතර කරලා මම නතර කරනවා. හරි නේ පැවාඩු. ඇති ඒක. අපි පාස් පේපර්ස් වලින් තව ගණන් දෙක තුනක් කරමු. හරි. ඔයා හදන්න බලන්න දැන් ඔක. මම තප්පර කීපයක් දෙන ගාන බලා ගන්න මම පොඩ්ඩක් මෙහෙට හරි බලන්න. කියවද දැන් කියන්නේ ගැලොන් 300ක ධාරිතාවයෙන් යුතු ටැංකියකට එක් නලයකින් මිලිතුරු ලීටර් 40ක් ජලය ගලා එන අතර ටැංකිය හිස් කරන නලයේ මිලිතුරු ලීටර් 60ක් එම වේගයෙන්ම ජලය ඉවත් වෙයි. ඒ අනුව අංක 11 13 දක්වා ප්‍රශ්න පිළිතුරු සපයන්න. ටැංකිය හිස්ව තිබියදී ජලය පිටවන නලයේ වසා ජලය එන නලයේ විවෘත කළේ නම් දැන් හිස් හොඳේ. දැන් මේ කියන වෙලාවේදී ටැංකිය ජලය නෑ. මුකුත් නෑ. ජලය මේ නෑ. මුකුත් නෑ. මෙතනදී මෙන්න මේ අවස්ථාවේදී කියනවා ජලය පිටවන නලයේ වසා මේක වහනවලු මේක වැඩ කරන්නේ නැහැ. ඒක අපි දාමුකෝ ලොක් එකක් හරි අර අපි වහනවා නලයේ වසා එන නලයේ විවෘත කරනවා. මේක ඕපන් කරනවා නම් ටැංකියෙන් 5 එකක් පිරීමට ගතවන කාලය තමයි ටැංකියේ 5 එකක්නේ ඕන අප ගතවන කාලය. ටැංකියෙන් 5 එකක් කියන්නේ කීයක්ද? මෙතන ගානට එකතු කර ගන්න ඕන ප්‍රශ්නේ මෙතන ගැලුම් වලින් දෙන්නේ ගානේ
බලන්න ඔතන ගැලුම් වලින් දෙන්නේ මෙතන ලියා ගන්න පොඩ්ඩක්. ගැලුමක් ලීටර් විතර පොඩ්ඩක් පොතේ යන්නේ සමා වෙන්න. විතර පොඩ්ඩක් ලියා ගන්න. ගැලුමක් ලීටර් 10ක් ලෙස සලකන්න. ලීටර් 10ක් ලෙස සලකන්න. එහෙනම් ගැලුමක් ලීටර් 10ක් ලෙස සලකන්න. එහෙනම් මෙතන තියෙන්නේ මේ ගැලුම් වලින්නේ. ඔය එක කොහොමද බලන්න වෙනවා. මෙතන අපිට දුන්නේ මිනිත්තුවට ලීටර වලින් පිරන ගන්න. එහෙනම් මෙතෙන්ට ලීටරම ගෙන්න ඕන. එහෙනම් මෙතන 10න් වැඩි කරනවා. එහෙනම් මෙතන තියෙන්නේ ලීටර නම් 3000. ලීටර නම් 3000. sorry. මේ ගානේ ඉදිරියේ හරි. ගහන්න බෑ නැත්තම්. හරි. ගැලුමක් ලීටර 10ක් තිය සලකන්න. එහෙනම් මෙතන ගානට එන්න ඕන මිනිත්තු ලීටර 60ක වේගයෙන්ම ජලය ඉවත් වෙයි. ගැලුමක් ලීටර 10ක් ලෙස සලකන්න. ඉස්සරහ ගානේදී තියෙනවා දාලා. මේ ගානේදී කියලා. හරි. ඒ සලකන්න. එහෙනම් 300 වැඩි කරනවා 10න්. එතකොට එනවා ගැලුම් 300යි ගැලුමකට ලීටර 10ක් තියෙනවා. එහෙනම් ලීටර වලින් එනවා 3000. එතකොට ළමයි ලීටර 3000යි ධාරිතාවය නේද? ලීටර 3000යි. ලීටර 3000යි. මේකෙන් පහෙන් එකක් පිරීම. එහෙනම් පහෙන් එකක් කියන්නේ ලීටර 600යි. පස්වරක් 30ට 6යි. ලීටර 600යි. 600ක් පිරීමට ගත වන කාලය. එහෙනම් ඔන්න අපට ටැංකිය හිස්ව තියෙද්දි ජලය එන නලය විවෘත කරනවා යන එක වහනවා. ටැංකියෙන් පහෙන් එකක් පිරීමට ගත වන කාලය මිනිත්තු කීයද? පහෙන් එකක් මෙන්න. මේකට මේකේ වේගය කීයද තියෙන්නේ? මිනිත්තුවට ලීටර 40ක් එනවා. දැන් මෙහෙම ලියා ගන්නකො දැන් මෙහෙම මිනිත්තුවට ලීටර 40ක් එනවා. එනයිද 600ක් පිරෙන්න කොච්චර කාලයක්ද යන්නේ? මේක සුළු කරන්නකො. සුළු කරාම එනවා 1යි නිකන් උත්තරේ හදාගන්න 1.15. එනේ 15. මේකේ ලීටර වලට ලීටර කැපෙනවා මෙතන. එහෙනම් මේ මිනිත්තු. මේවා ලේසිනේ නම. මිනිත්තු 15ක් යනවා. ඒ කියන්නේ මේ ටැංකිය 600ක් පහෙන් එකක් කියන්නේ 600ක් පිරෙන්න මිනිත්තුවට ලීටර 40ක වේගයෙන් ආවොත් යන්නේ මිනිත්තු කීයද කියලා අහන්නේ. එහෙනම් බෙදලා ගන්න ඕන. බෙදුවන් පස්සේ එනවනේ කීයක්ද? 600 ලීටර 600 බෙදනවා මිනිත්තුවට ලීටර 40. මොකද මේ ජලය ඉන්නේ මිනිත්තුවට ලීටර 40. මම විතරක් මිනිත්තුවට ලීටරම ලියාගත්තා. මේ ලීටර කැපුණාම මිනිත්තු වෙනවා 15ක් පුතේ. මේක ලේසිනේ. මට ඉතින් මේක ටික් ගාලා කීත හැකිද? මේවා තේරෙන්නේ නැහැ සමහර ළමයි අපෙන් ආයි අහනවස. ඇයි මිනිත්තුවට ලීටර ගත්තේ? ඒකයි මෙහෙම්ම ලිව්වේ. මේ සංඥා මුකුල් ලකුණු දාන්න නැතුව මේ විදිහටම ලිව්වේ. ඔයාලට තේරුම් ගන්න ආයි කෝල් වෙන එක වලක්වන්න. ආයි පන්තියක් කරලා ඉවරනවා පස්සේ කෝල් වෙනවනම් සර් මිනිත්තුවට ලීටර කියන්නේ මොකක්ද? මේක එහෙම දැම්මේ ඒක ඉතින් බෙදුවේයි කියලා. ඒක අපි සාර්ථක නෑනේ. දැන් හැමෝටම පහසු වෙන්න උගන්වනවා සමහර මැක්ස් කරපු ළමයින්ට එහෙම මොනවාද මේ මිනිත්තුවට ලීටර මේ අපි ලේසියෙන් සර් ගන්න තිබ්බයි. හරි ඔව්. නමුත් එහෙම ඇයි ලකුණු දෙන්නේ නැති මේක හිතන්න එපා. මේ කරන්නේ එක්කොටම. ඔයා ක්‍රමේ දාගෙන යන්න ඔයා උත්තර විතරක් ගන්න. 15 මිනිත්ස් කියලා කිසි ගැටලුවක් නැහැ. සාය ඒ විදිහට හදන්න ඒක මම අගය කරනවා. ඒ අය ධාරිතාවේ තියන අය එහෙම කරනවා. ඒ මං උගන්වන්නේ. ඕනෙක් කෙනෙක්ට මේක තේරෙන්නේ. හරිනේ? හරි. මේක හරිනේ? හරි. ඒක හරි. මිනිත්තුවට ලීටර් හරි. ඒතර පැහැදිලි පුතේ. හරි. ඊළඟට යන්න. 12 දැන් ඉක්මනට. ටැංකිය පිරී ඇති විට නල දෙකම සම්පූර්ණයෙන් විවෘත කළේ නම් ටැංකිය හිස්වීමට ගත වන කාලය පැය කීයද? දැන් ටැංකිය පිරී ඇති විට. එතකොට ටැංකිය පිරී ඇති විට කියන්නේ ලීටර 3000ක් තියෙනවා. ඇයි? ගැලුම් 300 ගැලුමක් ලීටර 10යි. එහෙනම් ඔක්කොම තියෙනවා ටැංකිය පිරුණාම ලීටර නම් කීයද? ලීටර 3000ක් තියෙනවා. මේව තිබිද්දි ලීටර 3000ක් තියෙද්දි මේ ටැංකිය විවෘත කරනවා. බලන්න. ඔයා ගාන හදන්න. මම මේ කියලා දෙනවා පොඩ්ඩක්. මේ 3000ම තියෙනවා. 3000යි ලීටර. ලීටර 3000. මෙහෙම තියෙද්දි මොකක්ද කියන්නේ? නල දෙකම සම්පූර්ණයෙන් විවෘත කරනවා. මේකත් විවෘත කරලා
මේකත් විවෘත කරලා යන එකක් විවෘත කරලා තියෙනවා. මේකත් විවෘත කරලා මේකත් විවෘත කරලා තියෙනවා. එතකොට ගාන මතකයිනේ. ගාන කීයක් තිබුණේ? අතන දැන් ගන්න ගියොත් මම ගාන පොඩ්ඩක් බලන්න. ඔව් ගාන කියන්නේ ඔව් ටැංකිය පිරී ඇති විට නල දෙකම සම්පූර්ණයෙන් විවෘත කළේ නම් ටැංකිය හිස් වීමට ගත කරන කාලය මිනිත්තුවට ලීටර 40 යන්නේ මේකෙන් වෙන්නේ. මිනිත්තුවට ලීටර 40 එන්නේ. මේක යන්නේ මිනිත්තුවට ලීටර 60ක්. නේද? එහෙම නේද? 60ක් නේද තිබුණේ. මිනිත්තුවට ලීටර 60ක්. බලන්න. මිනිත්තුවට ලීටර 60ක් ඕ 60ක්. 60ක වේගයෙන් යනවා. එහෙම වේගයෙන්ම ජලය ඉවත් වේ. ඒ අනුව ජලුමක් ලීටර 40ක් කියලා තියෙනවා නේද? හරි. ටිකක් තියෙනවා. හරි. එහෙනම් අපි මොකද කරන්නේ ළමයි? දැන් බලන්න මිනිත්තුවකදී ජලය ඉතුරු වෙන්නේ කොච්චරද මේකේ? මිනිත්තුවකදී ඉතුරු වෙනවද අඩු වෙනවද? දැන් ඔයා බලන්න. හිස්වීමට ගත වෙන කාලය නම් 3000ක් හිස්සෙන්න ගත වෙන කාලය. ලීටර 3000ක් හිස්සෙන්න ඕනේ. හැබැයි හැම මිනිත්තුවකදී මෙතනින් 40 එනවා මිනිත්තුවට ලීටර 60ක් යනවා. 60ක් යනවා කියන්නේ හැම මිනිත්තුවකදීම 20ක් එළියට යනවානේ. 20යි යන්නේ එළියට. අන්න එළියට යන්නේ 20යි. ඒ කියන්නේ 60 එනකොට 60 යනකොට 40යි එන්නේ. කියන්නේ 20ක් නිතරම ටැංකියෙන් හිස් වෙනවා. 20ක් හිස් වෙනවා කියන්නේ මිනිත්තුවට ලීටර 20ක් හිස් වෙනවා. නැති ලීටර 3000ක් ඉවර වෙලා යන්න කොච්චර ගත වෙන්නේ කාලේ? ඊසින් හදන්න. ඊසින් හදන්න ඉක්මනින් හදන්න. ඒක ගන්නවා මෙහෙම. ටැංකිය ජලය පිටවන නලය. පිටවන නලය අඩු කළා ජලය පිරෙන නලය වේගය. මේක 60යි මේක 40යි. ඒතර ප්‍රතිඵලය මොකද්ද මේ? මේක ඉවත් වෙන්නේ ඒක. ඉවත් වෙන ප්‍රමාණය ගන්න එහෙමයි. ඉවත් වෙන ප්‍රමාණය ගන්නවා අපි. ටැංකිය ජලය පිටවන නලයේ වේගය ජලය පිරෙන එකේ. 20ක් මිනිත්තුවකට ලීටර 20ක් පිරෙනවා. හිස් වෙනවා. මිනිත්තුවකට ලීටර 20ක් හිස් වෙනවා. එහෙනම් අපි මොකද ගන්න උත්තරේ? මිනිත්තුවට ලීටර 20ක් හිස් වෙනවා ළමයි. අපි හරි ලේසි. අපි ගන්නවා 3000ක් ලීටර වෙනවා. හිස් වෙන්නේ. නැත්නම් වරමාරේ වචන මට ලියවෙනවා එහෙම සමහර ලාවට ගණන් ගන්න එපා මම ඒ ලකුණු අතුම තමයි ලියන්න උත්සාහ කරන්නේ මුලින්. මුටිකේ පස්සෙන් පාස් පේපර් සදම හදමු. 3000 ලීටර මිනිත්තුවකට ලීටර හිස් වෙනවා 20ක්. මේ ලීටර වලට ලීටර කැපෙනවා. එතකොට මෙතන 20 ඒවා කීයක් තියනවද? 0.150යි. එතකොට මිනිත්තු ඉතුරු වෙනවා. මිනිත්තු 150 යනවා. මිනිත්තු 150 යනවා. අපෙන් අහන්නේ කාලය පැය කීයද කියලා. අපි ආයි ප්‍රශ්නෙට යනවා. ප්‍රශ්නේ අහන්නේ කාලය පැය කීයද කියලා. එහෙනම් මිනිත්තු පැය වලට හරි පරිවර්තනය කරගන්න ඕන. මේක එතකොට මිනිත්තු 150ක් කියන්නේ පැය නම් පැය දෙකමාරයි. පැය දෙකයි මිනිස්සු 30යි. පැය දෙකයි මිනිස්සු 30යි. පැය දෙකයි මිනිත්තු 30යි. ඒ කියන්නේ මිනිත්තු 60න් බෙදෙනවා. මිනිත්තු 150. පැයකට මිනිත්තු 60යි. 60 දෙක 120යි. අනිත් 30යි. පැය දෙකමාරයි. අපි හරි ලේසියෙන් ගත්ත උත්තරේ. ඒ කියන්නේ අපි ගන්නවා මිනිත්තුවකදී වෙන පැහැදිලි නේද කියන දේ දැන් තේරෙන්න ඕන ටිකක්. අපි IQ වල මට දැන් සිංහල වගේ මේක මෙහෙම නිර්වචනය කරන්න බෑ. අදලම ප්‍රැක්ටිස් වෙන්න ඕන ඔයා. සමම පරිම සාධාරණයක් කරනවා කියලා මම හිතනවා. තමයි ඔයාට එතකොට ඒ දෙයට ඔයා එහෙනම් මම මේ දැන් මේක දැන් ඔයාට රෙකෝඩින් එක දෙනවා. ඔයා මේක රෙකෝඩින් හෝ YouTube හෝ මොන ක්‍රමේ හරි බලනවා නම් ඔයාට පොඩි යුතුයකමක් තියෙනවා. මම දැන් උත්සාහ කරනවා කියලා පේනවා ඔයාට. මේවා හැමදේම පැහැදිලි කරන්න මේ කුඩා දේවල් පවා. මේ චූටි දේවල් පවා. නිසා මේ පන්තිය හොඳ නම් මේ පන්තිය මම කරන ක්‍රමවේදය අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න පුතේ. හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒක ඉතාල වැදගත් වෙනවා. මොකද ඉස්සරහදී මේ වගේ අපි පන්ති කරද්දි ඔයාලට ඔයාගේ දැනුම ලබා ගන්න ඔයාලට මේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා දිගින් දිගටම. ඉස්සරහට මේ IQ ගෙදර ඉඳන් ඉගෙන ගන්න ක්‍රමයක් හදන්න. නිසා පන්ති යන්න ඕනේ IQ හැමෝම ට්‍රේන් කරනවා ගෙදර ඉඳන් මේ තියරි ටික ඔක්කොම ටග්ගල පාඩම් මාලාව ගහලා දානවා. ඒතර ඔයා IQ ට්‍රේන් වෙලා ඉන්නේ. ඔයාට තියෙන පේපර්ස් ටිකක් කරන්න පන්තිකට එන විතරයි. අපිට පේපර්ස් වලින් පන්ති කරන්න පුළුවන්.
නිසා මගේ එහෙම අරමුණක් තියෙනවා. නිසා ඔයා ඒකත් ඉතා වැදගත් නම් කොහොමත් මම මේ උගන්වන ක්‍රමවේදයක් ගැන මේ වීඩියෝ එක නිකම්ම බලලා ඉන්න එපා. ඉතින් මිනිස්සුගේ යුතුයකමක් තියෙනවා. අපි සිංහල ජාතිය නේද? ඔයාලට අපි දන්සල් දෙන ජාතියක් හරිනේ. අපිට හොඳයි නම් හොඳයි කියන්න ලොබ වෙන්නත් එපා. නරක දෙයකට හොඳයි කියන්න යන්නත් එපා. හොඳ දෙයක් නම් හොඳට කරනවා නම් අවබෝධය තියෙනවා නම් පන්තිය ගැන යමක් ගත්තා නම් ඔයා ලෝභ නැතුව ඒක කියන්න හැකිලෙන්නත් එපා. ඒ නිසා අපි ඒකක් මතක් කරනවා. ඒ නිසා ඔයාට පුළුවන් මම දැන් මේක YouTube වලින් දෙනවා කියමුකෝ දෙනවා. ඒ YouTube එකට ගිහිල්ලා ඒ link එකෙන් ඔයාලට යොදුනම් පස්සේ අර කමෙන්ට් එකක් දාත හැකියි. පන්තිය ගැන කමෙන්ට් එකක් දාන්න හොඳ හෝ නරක. ඒක ගල් මුල් මල් ඕන එකක්. ඔයාට දැනෙච්ච දේ කියන්නේ. ඒකට විනාඩියක් ගන්න. ඒක මම ඔබට මෙවැනි වීඩියෝ ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න දිරිමත් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට. මොකද අපි යන්ත්‍ර නෙවෙයි, මැෂින් නෙවෙයි. සාමාන්‍යයෙන් මිනිස්සු කැමතිනේ යම් දෙයකට. අනිත් එක වැරදි අඩුපාඩු හදා ගන්නත් පුළුවන්. නිසා ඒ ඔක්කොටම වැදගත් දෙයක් මම මේ කියන්නේ. ඔයාට පුළුවන් නම් මේක මම පුළුවන් නම් උත්සාහ කරන්න මේකට කමෙන්ට් එකක් දාන්න YouTube එකේ link එකක් එක තියෙන මේක. හරිනේ? සායික මම ඔන්න ඉලාසිනවා හොඳයි නම්. නැත්තම් එපා. අපි බලමු ඉස්සරහදී තව මෙවැනි වීඩියෝ මම කීපයක් එකතු කරනවා කොහොමද? බලන්න අමුතු දෙයක් නෑ ළමයි. ඒකත් ලේසි. දැන් ටැංකිය පිරিলা. නල දෙකම විවෘතව මිනිත්තු 20ක් ගත වූ පසු. ඉතින් මේකෙන් 60ක් යනවා. මේකෙන් 40ක් එනවා. එතකොට ප්‍රතිඵලය මිනිත්තුවකට ලීටර් 20ක් පිට වෙනවා. එළියට යනවා. එතකොට කියන්නේ ටැංකිය පිරී ඇති විට නල දෙකම විවෘතව මිනිත්තු 20ක් ගත වූ පසුව ජලය පිටවන නලය වැසුවේ නම් එතකොට මිනිත්තු 20ක් ගියාම ප්‍රතිඵලය මොකද්ද? මිනිත්තු 20ක් ගියාම මිනිත්තුවට ලීටර් 20 වැඩි කරනවා මිනිත්තු 20න්. එතකොට එනවා ළමයි ලීටර් 40ක් ලීටර් 400ක්. මොකද වෙන්නේ? ලීටර් 400ක් හිස් වෙනවා. ලීටර් 400ක් හිස් වෙනවා මේ කාලය තුල. කියන්නේ මිනිත්තු 20කදී හිස් වෙන ප්‍රමාණය. ටැංකියේ අඩුවන ජල ප්‍රමාණය. ඒ කියන්නේ මිනිත්තු 20කදී ලීටර් 400ක් අඩු වෙනවනේ. ඇයි? මිනිත්තුවට ලීටර් 20 එළියට යනවනේ. මොකද ප්‍රතිඵලය මෙතන ධන ඍණ අතර ප්‍රතිඵලය 20යි. ඒ වගේ මිනිත්තු 20ක් යනකොට 400ක් පිට වෙනවා. හැබැයි ඒ වෙද්දි පිටවන නලය දැන් වහලා. එහෙම වුණාම පිටවන නලය වහලා. ඊට පස්සේ කියනවා ටැංකිය නැවත පිරීමට තව මිනිත්තු කීයක් ගත වේද? ඊට පස්සේ ටැංකිය නැවත පිරීමට තව මිනිත්තු කීයක් ගත වේද අහනවා. ඊට පස්සේ දැන් ටැංකිය මේක වහලා අපි ආපහු මේක පුරවන්න ගත්තොත් ලීටර් 400 නේ පුරවන්න තියෙන්නේ. ලීටර් 400 අපි පුරවනවා. පුරවනකොට 40ක් වේගෙන් එනවා පිරෙනවා. එහෙනම් 40යි මිනිත්තුවට ලීටර්. එහෙනම් ළමයි ලීටර් වලට ලීටර් කැපෙනවා. මෙතන මිනිත්තු එනවා ගන්නට උත්තරේ මිනිත්තු 10යි. මිනිත්තු 10යි පිළිතුර. හරිනේ ඊසි. 13 හරි. බලන්න 13 හරි. බලන්න ටක් ගාලා. 13 හරි. ඉක්මනින් බලන්න. ඉක්මනින් හදන්න.
ඉක්මනින් හදන්න. මම හිතන්නේ වෙලාව ඇතිනේ. හරිනේ? අපි ඇතිනේ පුතේ. වෙලාව හරිනේ. ඔයාලට ඒ ප්‍රමාණය යටුවක් නැහැ නේ මේක. දැන් කරගන්න තේරෙනවනේ දැන්. මේක 아무තු දෙයක් නෑ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙටත්. දැන් පැට්‍රිස් වෙලා තියෙන ටිකක්. ටිකක් වේගෙන් හදන්නත් ඕන. ඒ නිසා දැන් අර වේගෙන් හදනකොට ටිකක් නෝරුයි වගේ. ඒ කියන්නේ හැටි ඔයා පැට්‍රිස් කරන්න ඕන ගෙදරදී ඈ. එක වගේම ගානක් තියෙනවා ඊළඟට ඒක මම හදන්න බලාපොරොත්තු නෑ. මම 14 හදනවා දැන් ටක් ගාලා. 14 හදනවා. නැත්නම් කමන්නේ 15ක් හදමුකෝ. හරි. කමන්නේ ආයි මොකක්ද? හරි. යන්නකෝ. ජලකරාමයක් භාවිතා කරමින් ටැංකියක් පිරවීමට පැය 6ක් ගත වෙයි. එම ටැංකියෙන් හරි අඩක් පිරුණු පසු ඒ හා සමාන තවත් නල ජලකරාම 3ක් එම ටැංකියට විවෘත කරන ලදී. ළමයි අහනවා මේ ජලකරාමයක් භාවිතා කරමින් ටැංකියක් පිරවීමට පැය 6ක් ගත වෙනවා. එකකින් 6ක් ගත වෙනවා. එකක් තිබුණොත් පැය 6ක් ගත වෙනවා. හැබැයි එම ටැංකියෙන් හරි අඩක් පිරුණු පසු දැන් මෙහෙම මේකෙන් හරි අඩක් පුරවලා මේ තමයි භාගය. මේකෙන් මේ හරි අඩක් පිරුවට පස්සේ මෙහෙම මේකෙන් පිරීලා මෙතෙන්ට එනකම් මේක පුරවලා මේ නලේ භාවිතා කරලා. ඊට භාගයක් මේ පිරුව පසු එහා සමාන තවත් ජලකරාම 3ක්. එතකොට ළමයි තව 3ක් දානවා මේකට එනවා. එහා සමාන තවත් ජලකරාම 3ක් විවෘත කරොත් මේකට ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට ගත වන කාලය කොච්චරද කියලා අහනවා. එතකොට දැන් තව මේ 3ෙන්ම පුරවන්න තියෙන්නේ අඩක්. 3ෙන් නෙවෙයි මේක එක්ක 4කින්ම පුරවන්න තියෙන අඩක්. හරි ලේසිනේ දැන්. දැන් මොකද කරන්නේ? කොහොමද පැය 3ක් ගිහිල්ලා ඉවරයි. දැන් අහන්නේ මේ ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට මේ භාගයක් පුරවලා තිබිච්ච ටැංකියමනේ සම්පූර්ණයෙන් පුරවන්න හදන්නේ. නේද? මොකද කියන්නේ? දැන් කතන්දරේ පැහැදිලි. මේ සම්පූර්ණයෙන්ම පුරවන්න තියෙන්නේ දැනට භාගයක් පිරිච්ච ටැංකිය. නිසා දැන් පිරලා තියෙන්නේ භාගයක්. ඒ පුරවලා තියෙන්නේ තනි නලයකින්. ඒහා සමාන නල 4ක් තමයි මේ දෙන්නේ. එතකොට ඒ ටැංකියෙන් භාගයක් පුරවන්න යාට යන්න ඇත්තේ අනිවාර්යෙන් පැය 3යි. ඇයි? මෙයාට පැය 6ක් යන්නේ මේ තනි නලයෙන්. එහෙනම් ටැංකියෙන් භාගයක් පිරවීමට එක නලයකට දැනට ගිය කාලය කොච්චරද? දැනට ගිය කාලය පැය 3යි. ඒක දෙකක් නැහැනේ පැය 6ක් යනවා. සම්පූර්ණයෙන් පුරවන්න. හරි අඩක් පිරුණු පසු දැන් දැනට හරි අඩක් පිරීලා ඒ වෙද්දි පැය 3ක් ගිහින්. ඒක ඔළුවට එන්න ඕන. තවත් ජලකරාම 3ක් එම ටැංකියට විවෘත කරනවා. එතකොට දැන් ඉතිරි භාගය පුරවන්න 3යි. එහෙනම් ඉතිරි භාගය පිරවීමට නල 4ක් එනවා. නල 4ක් ඇත. එයි මේ නලේ මේ තව 3කුයි. එහෙනම් 4ක් කියන්නේ 4ක් එකට වෙනවා කියන්නේ දැන් එක එකතු වුනහම පැය 3ක් භාගයට පුරවන්න වෙනවා. ඉතිරි භාගය යන්න පැය ඉතිරි භාගය පුරවන්න යන්නේ මෙහා සමාන නලනේ. එහෙනම් මෙතෙන්ට ගියේ මිනිත්තු එතන පැය 3යිනේ. එතකොට මිනිත්තු පැය 3යි. ඉතිරි භාගය පුරවන්න යන්නේ කොච්චරද? එතකොට ටැංකියෙන් හරිය අඩක් විරුණු පසු එහා සමාන තවත් ජලකරාම 3ක් එම ටැංකිය විවෘත කළාදී ටැංකිය සම්පූර්ණ පිරීමට ගත වන කාලය කොච්චරද? හරි ලේසියි. දැන් ටක් ගාලා කියන්න බලන්න කොච්චරද යන්නේ? ඉතිරි භාගය පුරවන්න කොච්චරද යන්නේ? ඉතිරි භාගය පුරවන්න ඒ ටැංකි භාගය පුරවන්න මිනිත්තු කීයක්ද යන්නේ? දැන් තව පැය 3යි යන්නේ තනි නලයකට. භාගය පිරීමට නල 4කට. එහෙනම් ඕනනම් ඉතිරි භාගය පිරීමට එක් නලයකට යන කාලය පැය 3යි. එහෙනම් නල 4කට විනාඩි 45යි. නල 4කට එහෙනම් මේකේ මිනිත්තු තියෙනවා කීයක්ද? 180ක්. 184න් බෙදුවාම 4යි 2යි 45යි. මිනිත්තු 45යි. ඒ කියන්නේ ඉතිරි භාගය පිරවීමට එක් නලයකට පැය 3ක් යනවා තව. තනියම කරොත්. නල 4ක් එකතු වෙනවා යන්නේ එකෙන් 4න් එකයි. ඒ කියන්නේ මිනිත්තු 45යි. කොහොම හරි ටැංකිය පිරීමට යනවා මේ පැය 3 කොහොමද ගියා? මේ 4ම එකතු වුනහම යන 45යි. පැය පිරීමට ගත වන කාලය පැය 3යි.
45යි කියලා උත්තරේ එන්නේ. පැය 3යි මිනිත්තු 45යි උත්තරේ. නැහැදිනේ නේද? ගැටලුවක් නැහැනේ. හරි. ඊළඟට යන්න. ඊළඟට යන්න. මාරු නෑ නේද? දැන් වැඩි අහුවෙලා තියෙන්නේ. මම හිතනවා ඒකට ඇති කාලය ගත්තා කියලා අපි ඊළඟට ටග් ගාලා විසඳනවා. ඊළඟට ටග් ගාලා විසඳනවා. පුතේ ඉක්මනින්ම බලන්න. 15 එකක් අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ලොකු අමාරුවක් නෑ. හැබැයි අපි ගැලුම් මම මේකේ ඔයාලට ගෙදරදී හදන්න දෙනව නැත්නම් මම කියලා දෙනවා පොඩ්ඩක් හදන හැටි. ගැලුම් 1200ක් ධාරිතාවේ ජල ටැංකියක් පිරවීමට එක් නලයක්ද ජලය පිට කරන තවත් නලයකුත් ඇත. එහෙනම් මේකේ තියෙන්නේ නල දෙකයි. එකක් පිරවන්න තියෙනවා, එකක් හිස් කරන්න තියෙනවා. ජලය පිරවීම සඳහා යොදා ගන්නු ලබන නලයෙන් 1 මිනිත්තුවකට ලීටර් 160ක් එනවා. 160ක් වෙනවා 1 මිනිත්තුවකට ලීටර් ගලා එනවා. ජලය හිස් කිරීම භාවිත කරන නලයෙන් මිනිත්තුවකට ලීටර් එනවා. මිනිත්තුවකට ලීටර් 100ක් යනවා. මිනිත්තුවකට ලීටර් 100ක් යනවා. පිට වෙනවා. ගැලුමක් ලීටර් 300ක් නම්. එහෙනම් ගැලුම් 1200ක් කියන්නේ ගැලුම් 1200 ගැලුමකට ලීටර් 40 10න් වැඩි කරාම ගැලුමකට ලීටර් 10ක් තියෙනවා 12000යි. එතකොට මේකේ ලීටර් නම් 12000ක් තියෙනවා. මේ ටැංකිය ලීටර් වලින් 12000යි. මේවත් දෙන්නේ ලීටර් හින්දා. ඒ කියන්නේ මිනිත්තුවකට ලීටර් නම් පිරෙන්නේ මේක අපි ලීටර් වලටම හදාගත යුතුයි. ගැලුම් වලින් තියලා හරියන්නේ නැහැ. ඉස්සරලා ගානේ වගේමයි. ගැලුම් වලින් තියලා හරියන්නේ නැහැ. අපි එහෙනම් ගැලුම් වල ලීටර් වලට පරිවර්තනය කර ගන්නවා. මොකද ජලය එන්නේ යන්නේ ජලය ඇතුල් වෙන්නේ සහ ජලය කියන්නේ පිරෙන්නේ සහ පිට වෙන්නේ ලීටර් මිනිත්තුවට ලීටර් වලින් නිසා. ලීටර් වලටම ටැංකිය ධාරිතාව හදාගත්තා. දැන් කියනවා දැන් ඔක්කොම එකකින් තියෙනවා. ටැංකිය ජලයෙන් පිරී ඇති විටක ජලයේ පිරවීම සඳහා යොදා ගන්නු ලබන නලය වසා ජලය පිට කිරීම සඳහා යොදා ගන්නු ලබන නලය පමණක් විවෘත කළේ නම් ටැංකියෙන් 5න් 3 හිස් කිරීමට කොතරම් කාලයක් ගත වේවිද? මුලින් 5න් 3 හොයා ගන්නවා. මුළු ගාන 12000 ලීටර්. ඒකෙන් 5න් 3ක් කීයද කියලා බලනවා ළමයි. 5න් 3ක් කීයද? 5 වරක් 2යි 4යි 2400යි 2400 3ක් 7200යි ලීටර්. එතකොට 7200 ලීටර් ටැංකිය හිස් කිරීමට අහන්නේ. හිස් කරන නලය විතරයි තියෙන්නේ. මේක විතරයි විවෘත මේක වහනවා. මේක වහනවා. එහෙනම් මේක ඇරලා තියෙන්නේ මේක යන්නේ මිනිත්තුවට ලීටර් 100ක් යන්නේ. එළියට යන්නේ. මිනිත්තුවට ලීටර් 100ක් වේගෙන් යන්නේ. එහෙනම් අපි බලනවා මිනිත්තුවට ලීටර් 100ක් එළියට යනවා නම් බෙදන්නේ මිනිත්තුවට ලීටර් 100. මිනිත්තු ඉතුරු වෙනවා ලීටර් කැපෙනවා. මෙතන එනවා මිනිත්තු 72ක්. මිනිත්තු 72ක්. ඒ කියන්නේ පැය එකයි මිනිත්තු 12ක්. පැය එකයි මිනිත්තු 12කදී මේ ටැංකියෙන් 5න් 3ක් හිස් වෙනවා. 5න් 3ක් හිස් වෙන්නේ. හරිනේ? මම හිතන්නේ දැන් පැහැදිලි. බලන්න මුලින් හදන්න. දැන් අපි ටිකක් වේගෙන් හදන්න පුළුවන් අපිට නේද? එහෙනම් ඉක්මනින් කරන්න පුතේ. හරි අවසන්. ඒකත් අවසන් නේද? අපි යමු ටක් ගාලා ඉතිරි ගන්නට. ඉතිරි කොටසට යන්. ඒ කොටස බලලා තේරෙනවා නම් අපිට අපහැරලා දාන්නත් පුළුවන්. ඔයාලා කරගන්න දීලා. හරි බලන්න. මම යනවා එහාට. ටැංකිය හිස් ඇති මොහොතක නල දෙකම විවෘත කළේ නම් ටැංකිය ධාරිතාවෙන් 4න් 3ක් පිරවීමට කොතරම් කාලයක් ගත වේද? මම හිතන්න පුළුවන් හැමෝටම මේ කරන්නේ. නිසා ඔබ අර මම කියාගෙන හිටපු කොටස නිසා පන්තිය ගැන ඇත්තටම පන්තිය හොඳයි නම් ඔයාලට තේරුණා නම් නැවත මෙවැනි දෙයක් කිරීමට හෝ ඒ කියන්නේ ඔබට යම් ප්‍රමාණයක් අපි YouTube එකෙන් ලබා දෙන්න උත්සාහ කරනවා සෑහෙන ප්‍රමාණයක් මම හිතනවා මට කරගන්න පුළුවන් වුණොත් මුළු විෂය නිර්දේශයේම තීරි කොටස් ටික උනත් කරන්න බලාපොරොත්තු වෙයි පේපර්ස් 3-4ක් හොඳට කතා කරන පේපර්ස් ටිකක් දාන්නත් අදහස් කරන් ඉන්නවා. නිසා පන්තිය හොඳ නම් ඔයාලගේ කමෙන්ට් එකක් දාන්න ඒක වටිනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ උත්තේජයක් ඇති කරගන්න. හැබැයි හොඳ නම් විතරයි කියන්නේ. හොඳ නැත්නම් නම් කියන්නේ නැහැ. යාට වඩා දැනෙච්ච දේ තමයි ඔයා ප්‍රකාශ කරන්නේ. නැත්නම් මම මිස්අන්ඩර්ස්ටෑන්ඩ් වෙනවා. නිසා ඒක ඔබ මගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගන්නත් පන්තිය හොඳයි නම් ඔයාට තේරුණා නම් මම
වෙලාව වැඩියෙන් ගත්තද අඩුවෙන් ගත්තද තව වෙලාව ගන්න ඕනද වේගය වැඩිද අඩුද මේ ඔක්කොම සාමාන්‍ය පන්ති වෙලා ඉතින් ඔයාට වෙනසක් තියෙද වෙන පන්තියෙත් එක්ක ඒ සියලු දේ ලියන්න පුළුවන්. ඒක ලියන්න ලොබ් වෙන්න එපා. හරි එහෙනම් අය එක ඉල්ලීමක් කරනවා. හරි ඕකේ. ටැංකිය හිස් ඇති මොහොතක නල දෙකම විවෘත කළේ නම් ටැංකියේ ධාරිතාවෙන් 4න් 3ක් පිරීමට කොතරම් කාලයක් ගත වේද? තමයි 아무තු දෙයක් නැහැ. අපි මොකද කරන්නේ? මේක කියන්නේ 160ක එනවා මිනිත්තුවට ලීටර්. මිනිත්තුවට ලීටර 100කින් යනවා. දැන් අර ඒකෙන් කරනවා මම. මිනිත්තුවට ලීටර 100කින් යනවා. එතකොට ටැංකියේ ලීටර් 12000යි ගැලුම් නම් 1200යි ගැලුමක් 10 හින්දා ලීටර් 12000යි මෙතන මිනිත්තුවට ලීටර යන්නේ මෙතන ලීටර තියෙන්නේ මෙතන එන්නේ මිනිත්තුවට ලීටර ඔක්කොම ලීටර වලින් හින්දා කිසි ගැටලුවක් නැහැ. අපි මේ ටැංකියේ ධාරිතාවෙන් 4න් 3ක් පිරීමට කොච්චර කාලයක් ගත වෙනවද කියලා බලනවා. එහෙනම් එනවා ලීටර් 12000ක් ඒකෙන් 4න් 3ක් කියන්නේ 4න් 3ක් කියන්නේ මෙතන 4න් බෙදුවොත් එළින්ම 3000යි 3000යි කියන්නේ 9000යි ලීටර් 9000ක් පිරවීමට කොතර කාලයක් ගත වේද ටැංකිය හිස්ව තියෙන මොහොතක දැන් මෙතන බිඳුවේ තියෙන්නේ මෙතන තියෙන අවස්ථාවක මේකෙන් හරියටම මෙන්න මේ හරියට එනකම් ඒ කියන්නේ 4න් 3ක් පිරීමට 9000ක් පිරීමට කොතරම් කාලයක් ගත වුණු ඇද්ද කියලා අහනවා. එහෙනම් කොතරම් කාලයක්ද ගත වෙන්නේ පුතේ? එහෙනම් හරි ලේසි හොයන්න. අපි බලනවා මෙයා 160ක් එනකොට මෙයාගෙන් 100යි යන්නේ දෙක අතර වෙනස 60යි මිනිත්තුවකට ලීටර්. ඒ කියන්නේ එනවා ජලය ගලා එන නලයෙන් 160යි. ජලය පිට වෙන්නේ 100යි. එහෙනම් වෙනස 60යි. ඒ මිනිත්තුවට ලීටර්. ඒ දීලා තියෙන එකක වලින්ම ගන්නවා. මිනිත්තුවට ලීටර්. ලීටර් කැපෙනවා ඉස්සර වගේ මිනිත්තු ඉතුරු වෙනවා. මිනිත්තු 900යි කියන්නේ 1.35යි. මිනිත්තු 150යි. මිනිත්තු 150යි අහන්නේ කොතරම් කාලයක් ගත වුණේ නැද්ද? ඒතර මිනිත්තු වලින් කියන්නත් පුළුවන්, පැය වලින් කියන්නත් පුළුවන්. මෙතන පැය කියලා අහුව පැය වලට පරිවර්තනය කරන්න ඕන. මිනිත්තු නම් 150යි, පැය නම් 2:00මාරයි. අවසන්. හරි ඇති. එනිසා අපි මම හිතනවා